හරිය සුබ රාත්‍රියක් වේවා සියලු දෙනාට. පැහැදිලිවම ඇහෙනවද? පැහැදිලිව ඇහෙනවාද? විමානි පැහැදිලිව ඇහෙනවද? ඇහෙනවනේ. හරි තරුෂි. රයිට්. එහෙනම් මම හිතනවා හැමෝටම අපි අද පටන් ගන්න තියරි පාඩමේ අලුත් නිබන්ධනය මේ වෙද්දි ලැබිලා ඇති. ඒ නිසා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ උසස් පෙළ පන්තියට. හරි. අපි අද කතා කරන්න යන්නේ අපේ පුරාතන ගද්‍යවලට අදාළව තියෙන සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම ලංකාරය, පූජාවලිය, ජාතක කතා කියන කොටස් හතරේ එක කොටසක් වන ජාතක කතා පිළිබඳව. ඉතින් ජාතක කතා පිළිබඳව කතා කරන්න කලින් ජාතක කතා ඉතිහාසය ගැන මම ඔයාට කුරුණෑගල යුගය හඳුන්වද්දී සාහිත්‍ය යුගය හඳුන්වද්දී මම ඔයාට යම් හැඳින්වීම් ටිකක් කරා. ඉතින් අදත් මම මේ හැඳින්වීම් ටිකක් මතක් කරලා මම යනවා මොකද්ද මේ ජාතක කතාවක් කියලා කියන්නේ? ජාතක කතාවක් නිර්මාණය වෙන්නේ කොහොමද? ලංකාවට ජාතක කතා ආවේ කොහොමද? මෙන්න මේ පිළිබඳව පොඩි සරල විස්තරයකට. ඒ නිසා හැමෝටම එවලා තියෙන ටියුට් එකේ මම මේ ඉන්ට්‍රොඩක්ෂන් එක දාලා තියෙනවා. ඒ නිසා කිසිම කෙනෙක් ගැටලුවක් ඇති කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් මම කියන මේ අමතර කරුණු ඔයාගේ ටියුට් එකේ පැත්තකින් සටහන් කරගත්තට වරදකුත් නැහැ. හරි. ඉතින් අපි යමු අපේ පාඩමට. අපේ පාඩම තමයි ජාතක කතා පොත සහ ජාතක කතා පොත ඇසුරින් ඔයාලට දීලා තියෙන පාඩම් දෙක. හරි. අපි ඉස්සෙල්ලාම බලමු මේ ජාතකයක් කියලා කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව පොඩ්ඩක් අදහසක් ගමුකෝ. ළමයි අපි ගත්තොත් එහෙම ජාතක ජාතක කියන එකේ තේරුම තමයි සාමාන්‍යයෙන් අපි උපත එහෙම නැත්නම් උප්පත්තිය කියන අදහස. උප්පත්තිය එහෙම නැත්නම් උපත කියලාත් අපි කියනවා. උප්පත්තිය එහෙම නැත්නම් උපත. දැන් මේ ජාතක කතා පොතට නම දාලා තියෙන්නම ජාතක කියලා. එතකොට ওই ජාතක කතා පොතේ මොකක් හෝ උපතක් කාගේ හෝ උපතක් ගැන කියන කතා ටිකක් තමයි මේකේ තියෙන්නේ. මේ වෙන කවුරුත් නෙවෙයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පෙර භවයන් පිළිබඳව ගොතපු කතා හැදිච්ච කතා වලට තමයි අපි කියන්නේ ජාතක කතා කියලා. එහෙනම් අපි ඒක සරලව ලියා ගන්නවා. ඒ තමයි බෝසතුන්ගේ පෙර භවයන් පිළිබඳව ගෙතූ කතා වලට තමයි පෙර භවයන් පිළිබඳ ගෙතූ කතා වලට තමයි අපි ජාතක කතා කියලා කියන්නේ. මේ ජාතක කතා ගොඩක් එකට එකතු කරලා පොතක් ලියනවා. ඒ පොතේ නම තමයි ජාතක කතා පොත් වහන්සේ. ජාතක කතා පොත් වහන්සේ. සාමාන්‍යයෙන් අපිට වහන්සේ කියලා කතා කරන්න පුළුවන් පොත් දෙකයි තියෙන්නේ. එකෙන් එකක් තමයි පිරුවානා පොත් වහන්සේ, අනිත් එක තමයි ජාතක කතා පොත් වහන්සේ. මේ ජාතක කතා පොත් වහන්සේ රචනා වෙන්නේ කුරුණෑගල සාහිත්‍ය යුගයේ. කුරුණෑගල සාහිත්‍ය යුගය. කුරුණෑගල සාහිත්‍ය යුගය ගැන කතා කරනකොට මම ඒක පිළිබඳව වෙනම වීඩියෝ එකක් පොදුවේ කරා. ඒ වීඩියෝ එක බලන්න බලපු නැති කට්ටිය ඉන්නවා නම් ඒ අයට මම ලින්ක් එක එවන්නම්. ඒකෙන් බලන්න. හරි. එතකොට මෙන්න මේ ජාතක කතා පොත් වහන්සේ කුරුණෑගල සාහිත්‍ය යුගයේදී ලියවෙනවා. මේ කුරුණෑගල සාහිත්‍ය යුගයේදී ලියවෙන්නේ ජාතක කතා පොත් වහන්සේ ඇතුලේ ජාතක කතා 547ක් අඩංගු කරලා. ජාතක කතා 547ක් අඩංගු කරලා තමයි කුරුණෑගල සාහිත්‍ය යුගයේදී මේක ලියන්නේ. මේ ජාතක කතා පොත ලියන්න මූලාශ්‍ර කරගන්නවා එක්තරා කෘතියක්. ඒ කෘතිය නම තමයි පාලි
ජාතකට්ට කතාව. පාලි ජාතකට්ට කතාව. මෙන්න මේ පාලි ජාතකට්ට කතාවේ තියෙනවා ජාතක 547ක්. ඒකේ තියෙනවා ජාතක 547ක්. ඒ ජාතක 547 තමයි මේ කුරුණෑගල සාහිත්‍ය යුගයේදී සිංහලයට ට්‍රාන්ස්ලේට් වෙන්නේ ජාතක කතා පොත් වහන්සේ කියලා. එතකොට මේක තිබ්බ 547 මේකට එද්දි ඒ ගාන ඒ විදිහට වෙනවා. හැබැයි අපි කියන්නේ 550 කියලා. අපි මේක පාවිච්චි කරන්නේ 550 ජාතක කතා පොත් වහන්සේ කියලා. ඇයි මේකට 550 කියලා කියන්නේ? මෙතන 547 කියන එකන් ගත්තම මේක නිකන් පොඩි ඇද සංඛ්‍යාවක්. ඒක ගැලපෙන්නේ නැති සංඛ්‍යාවක්. ඒ නිසා මේක වට යනවා 50ට. තුනක් නිකන් වැඩි කරලා 50ට වට යනවා. ඒ 50ට වැටෙවුවට පස්සේ තමයි ජාතක කතා පොත් වහන්සේ කියලා ඔබට කියන්නේ. මුලට එකතු කරා 550 ජාතක කියන කතාව. එතකොට බෝසතුන්ගේ පෙර භවයන් පිළිබඳව කරන කතාවලට අපි ජාතක කියලා කියනවා. එවැනි ජාතක 550ක් ඇතුළත් කරලා සඳහන් කරලා පොතක් ලියවෙනවා කුරුණෑගල යුගයේ. ඇත්තටම කිව්වොත් ඒක ලියවෙනවා නෙමෙයි, මේක පරිවර්තනය වෙනවා 550 ජාතක කතා පොත් වහන්සේ කියලා. ඒකට මූලාශ්‍ර වෙන කෘතියක් තියෙනවා. ඒ තමයි අනුරාධපුර යුගයේ ලියපු පාලි ජාතකට්ට කතාව. දැන් මේ ජාතක කියන කොටස බෞද්ධ සංස්කෘතියට නැත්නම් බෞද්ධ සාහිත්‍යයට එකතු වන්නේ කොහොමද? බුද්ධ පරිනිර්වාණයෙන් මාස 3කට පස්සේ ප්‍රථම ධර්ම සංගායනාව තියෙනවා. ඊට පස්සේ දෙවන ධර්ම සංගායනාව තියෙනවා. ඊට පස්සේ තෙවන ධර්ම සංගායනාව තියෙනවා. මෙන්න මේ තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට බුදුන්ගේ මේ ධර්මය කොටස් 9කට බෙදෙනවා. අපි ඒකට කියනවා නවාංග ශාස්ත්‍ර ශාසනය කියලා. මේ කොටස් 9ට බෙදෙනකොට සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ජාතක, ඉතිඋද්දක කියලා ඔහොම කොටස් වලට බෙදනකොට ඔය කොටස් ඇතුලේ තියෙනවා ජාතක කියන කොටසක්. දැන් ඔය තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට නවරට ධර්මදූත සේවාවත් ආරම්භ කරනවා. රටවල් 9කට ධර්මදූතයන්න් වහන්සේලා පිටත් කරලා හරිනවා. ඒ අශෝක රජුගේ මූලිකත්වය. මේකේ ප්‍රතිඵලයක් විදිහට ලංකාවටත් බුදුන්ගේ ධර්මය අරගත්ත බුදුන්ගේ ධර්මය ප්‍රචලිත කිරීමේ අරමුණින් ස්වාමින් වහන්සේ නමක් වඩිනවා. එයා අරහත් ත්වයට පත්වන කෙනෙක්. ඒ වෙන කවුරුත් නෙවෙයි, අරහත් මිහිඳු හිමි. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට එනවා. ඊට පස්සේ සංඝමිත්තාතරණීය ජයශ්‍රී මා බෝධීන් වහන්සේ රෝපණය කරන්ද අංකුරය අරගෙන එනවා. මේකත් එක්ක ලංකාව ඇතුලේ අර බුදුන්ගේ ධර්මය මං කියවනේ කොටස් 9කට බකට් 9කට දැම්මා කියලා. කොටස් 9කට එහෙම නැත්නම් බකට් 9කට මෙහෙම බෙදලා දැම්මා. සූත්‍ර වෙනම, ගාථා වෙනම, වෙය්‍යාකරණ වෙනම, ජාතක වෙනම. ඔහොම දැම්මා. මේ දාලා මේ 9 ඒ විදිහටම ලංකාවටත් එනවා. ඔන්න තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් විදිහට බුදුහාමුදුරුවන්ගේ ගැඹුරු ධර්මයක්, බුදුන්ගේ ගාථා ටික, බුද්ධ චරිතය ලංකාවට රැගෙන එනවා මිහිඳු හාමුදුරුවෝ. මෙන්න මේක ඇතුලේ අර තිබ්බ ජාතක කියන මොඩල් එක ලංකාව ඇතුලේ ව්‍යාප්ත කරනවා හරි ලස්සනට. හැබැයි ඔක්කොම ව්‍යාප්ත කරන්නේ පාලි සංස්කෘත භාෂාවලින්. ඒ කියන්නේ බුදුන්ගේ චරිතය පිළිබඳව මිනිස්සුන්ට ගෞරවයක් ආදරයක් ඇති වෙන්න, බුදුන්ගේ චරිතය පිළිබඳව මිනිස්සුන්ට භක්තියක් ඇති වෙන්න මේ ජාතක කියන එක සාහිත්‍ය හරහා මිනිස්සුන්ට ඉන්ජෙක්ට් කරනවා. ඒ කියන්නේ ලබා දෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පාලි සංස්කෘත මිනිස්සු දන්නේ නැහැ. පාලි සංස්කෘත මිනිස්සු දන්නේ නැති නිසා සමහර කතුවරු කුරුණෑගල යුගය දක්වා එන ගමනේදී බුදුන්ගේ චරිතය වෙනම, බුදුන්ගේ ධර්මය වෙනම අරගෙන වෙනම පොත් ලියනවා. සමහර කතුවරු බුදුන්ගේ ගුණ පිළිබඳ ලියනවා. අමාවතුර එහෙම කියන්නේ ඒ වගේ පොතක්. සමහර කට්ටිය බුදුන්ගේ ධර්මය ගැන ලියනවා. ධර්ම ප්‍රදීපිකාව කියලා කියන්නේ එහෙම එකක්. සමහර කට්ටිය බුදුන්ගේ
අපි ගත්තොත් එහෙම සරණ ගැන කිව්වා. ධර්මයෙන් වන සරණ ගැන කිව්වා. සංඝයාගෙන් වන සරණ ගැන කිව්වා. ඒ ඇසුරින් බුත් සරණ, දහම් සරණ, සංඝ සරණ වගේ පොත් ලියවුණා. දැන් කුරුණෑගල යුගයට එනවා. කුරුණෑගල යුගයට එන ගමනේදී විශේෂයෙන්ම අපි ගත්තොත් පොළොන්නරුව, දඹදෙණි වගේ යුග ටික පහු කරන් එනකොට ඔය පොළොන්නරු යුගයේදී අනුරාධපුර යුගයේදී අර ජාතක කියන පාලි කතාවේ ජාතකට්ට කතාවේ සමහර ජාතක අරගෙන ඒවා සිංහලයට පරිවර්තනය කරලා ලංකාවේ හිටපු සමහර කතුවරු සමහර පොත් ලිව්වා. විශේෂයෙන්ම ඔය සස ජාතකයේ පදනම් කරගෙන සස ජාතකයේ පදනම් කරගෙන සසදාවත එහෙම ලියවෙනවා. ඒ වගේම මඛාදේව ජාතකයේ පදනම් කරගෙන මුවදෙව්දාවත ලියවෙනවා. ඒ වගේම සිංහලේ මහා කාව්‍ය විදිහට සලකන කෞසිලුමින කුස ජාතකයේ ඇසුරින් ලියවෙනවා. කෞසිලුමින. මේ පොත් ගත්තාම ගී කාව්‍ය ගණයට වැටෙන පොත්. හැබැයි කොයිම තැනකවත් අර සම්පූර්ණ විදිහට ජාතක කතාවක් ඒ විදිහටම කවියෙන් නැතුව ගද්දෙන් ලියුණේ නැහැ. දැන් දඹදෙණිය පහුවෙලා යාපහුවට ගිහින් යාපහුවෙම රාජධානිය මාරු වෙනවා කුරුණෑගලට. ඔන්න ඔතනදී තමයි අපි අද මේ කතා කරන කතාව එළියට එන්නේ. මෙන්න මේ කුරුණෑගල යුගයේ ඉන්නවා එක්තරා රජ කෙනෙක්. එයාට නම දීලා තියෙනවා සිව්වන පැරකුම් කියලා. පරාක්‍රම බාහු පෙළපතේ 4 වෙනියා. සිව්වන පැරකුම්. මේ සිව්වන පැරකුම් රජු හරි විශේෂයි. එයා ඇවිල්ලා මතු බුදු බව පතන කෙනෙක්. ඒ නිසා පාලනයත් හරි ලස්සනට අරන් ගිය කෙනෙක්. ඒ නිසා මෙයාට සමහර තැන්වල කියනවා බෝසත් පැරකුම් කියලා. ඒ වගේම සාහිත්‍යකරණයේ වැඩෙක්. දෙවන පරාක්‍රම බාහු හා සමාන වැඩෙක්. මෙන්න මේ රජුරුව ළඟ තියෙන පොත් එකක් තමයි විල්ගම්මුල සංඝරාජ හාමුදුරුවෝ ලියපු අනාගත වංශය. මේ රජුරුව පොත් කියවන කෙනෙක්. සමහර සරලව කිව්වොත් එහෙම පොත් ගොල්ලෙක්. තව එකක් තියෙනවා බෝධි වංශය. මේ රජුරුව මේ පොත් දෙක කියවලා ඉවර වෙලා මෙයාගේ හිතවත් ඇමති කෙනෙක් ඉන්නවා. එයාගේ නම තමයි වීරසිංහ ප්‍රතිරාජ. පොතේ සඳහන් වෙන්නේ වීරසිංහ ප්‍රතිරාජ. මෙන්න මේ වීරසිංහ ප්‍රතිරාජ ඇමතිගෙන් අහනවා මේ මට තව කියවන්න පොතක් එහෙම නැද්ද? මොකද රජුව මේ වෙද්දි අර පොත් ටික කියවලා ඉවරයි. සෑහෙන පොත් ප්‍රමාණයක් කියවලා ඉවරයි. රජුවන්ගේ තිබ්බ පුස්තකාලයක් වෙනම තිබ්බා. ඒකේ තිබ්බ සෑහෙන පොත් ප්‍රමාණයක් කියවලා ඉවරයි. වීරසිංහ කියනවා රජතුමනි අපිට තියෙන්නේ දැන් කියවන්න එකම එක පොතයි පාරිජාත කට්ට කතාව. පාරිජාත කට්ට කතාව ඇතුලේ 547ක් කතා තියෙනවා. ඒ ටික අපිට කියවන්න පුළුවන්. රජුරුව බලනවා. බලපුවහම මේක තියෙන පාලි භාෂාවෙන්. රජුරුවන්ට කල්පනා වෙනවා මේක පාලි භාෂාවෙන් තියෙන නිසා මේක සිංහල භාෂාවට ට්‍රාන්ස්ලේට් කරොත් මට විතරක් නෙවෙයි සමස්ත රටවැසියටම මේක ප්‍රයෝජනවත් වෙනවා. වීරසිංහට කතා කරලා කියනවා වීරසිංහ මේක සිංහලයට පරිවර්තනය කරොත් මොකද වෙන්නේ? පුළුවන්. හැබැයි රජතුමනි ප්‍රශ්නයක් තියෙනවා මේ 547ම සිංහලයට පරිවර්තනය කරන්න තරම් දක්ෂයෙක් නැහැ.
එතකොට අපි මොකද කරන්නේ? අපි ඔක කොටස් වශයෙන් පරිවර්තනය කරමු. ඒ කිව්වේ. ඒ කියන්නේ ඕක ඇතුලේ තියෙන ජාතක ටික බෙදලා අපි කණ්ඩායම් වලට බෙදමු. මෙන්න මේ ටික ඔයාලා, මේ ටික ඔයාලා, මේ ටික ඔයාලා කියලා අපි එහෙම බෙදලා දෙමු. එතකොට කොටසක් ලියනවා රජතුමනි ඔබතුමා. සිව්වන කරකුම් වල ඔබතුමා ලියනවා. මමත් කතුවරයෙක් නිසා මමත් කොටසක් ලියනවා. මොකද මම ඔය ජාතක කතා පොතේ තියෙන එක ජාතකයක් මේ වෙද්දිත් සිංහල භාෂාවෙන් ලියමින් ඉන්නේ. මොකක්ද ඒ? ඒ තමයි රජතුමනි ওই පොතේ තියෙන දිගම ජාතකය උම්මංග ජාතකය. මම ඒක මේ වෙද්දී සිංහල භාෂාවෙන් පරිවර්තනය කරමින් ඉන්නවා. මට පුළුවන් රජතුමනි ඕනනම් අනිකුත් ජාතක කතා කීපයකටත් මගේ දායකත්වය දෙන්න. එතකොට අපි දෙන්න විතරයි ඉන්නේ. නෑ. ආයි ඉන්නවා දෙව්රද දහම් පසඟිනාවන්. දෙව්රද දහම් පසඟිනාවන්. මෙයත් ඉන්නවා. මෙයත් අපිට හිටපු දක්ෂ කතුවරයෙක්. ඊට පස්සේ රජතුමනි අපේ ඇමතිතුමා පරාක්‍රම ඇමතිතුමත් මෙතන ඉන්නවා. පරාක්‍රම ඇමතිත් ඉන්නවා. අපිට මේ ගොඩක් කට්ටිය ඉන්න නිසා මේ වැඩේ ලේසි වෙයි. එක පැත්තකින් රජතුමනි ඔබ ඉන්නවා, අනිත් පැත්තෙන් මම ඉන්නවා, දෙව්රත් දහම් පසඟිනාවන් ඉන්නවා, පරාක්‍රම ඇමති ඉන්නවා. රජුරු අහනවා දැන් අපි 4 දෙනාම මේක කරනවනේ. තවත් අය ලංකාවේ ඉන්නවනේ. එයාලත් එකතු කරගන්නවනේ. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා වීරසිංහ. ඒ තමයි මේකේ අවසාන ට්‍රාන්ස්ක්‍රිප්ට් එක බලන්නේ කවුද? ඒ කියන්නේ මේකේ අවසාන ඇගයීම බලන්නේ කවුද? අන්න එතන තමයි රජතුමනි ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද අපි ඔක්කොම භාෂාව ගැන හසල දැනුමක් තියෙන කට්ටිය නෙමෙයිනේ. මම පාලි සංස්කෘත භාෂාව ගැන යම් ප්‍රමාණයකට දන්නවා. ඒ දන්න ප්‍රමාණයෙන් මට මොකක් හරි කරන්න පුළුවන්. ඔබතුමත් එහෙමයි. දෙව්රද දහම්නුත් එහෙමයි. පරාක්‍රමත් එහෙමයි. විල්ගම්මුල සංඝරාජ හාමුදුරුවොත් එහෙමයි. ඒ නිසා රජතුමනි අපිට මේක ගැන දන්න කවුරු හරි ඕන වෙනවා. ඉතින් අපි කාවද ගේන්නේ? රජතුමනි මේකට ගේන්න ලංකාවේ කෙනෙක් නැහැ. මම දන්න සොලී දේශේ මගේ හිතවත් මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් ඉන්නවා. එයාගේ නම සොලී මහා සාමි හාමුදුරුවෝ. අපි යාවගේ. එයාට කියමු අපි ඔක්කොම පරිවර්තනය කරන ජාතක ටික අවසාන ටික මේවා හරිද වැරදිද කියන එක අඩුපාඩු ටික මෙයාට බලන්න කියලා. මම හිතනවා ඒක හොඳ වෙයි කියලා. කතුවරුන් ගොඩක් මේ පොතට උපත දුන්න නිසා ඒකේ අවසාන ට්‍රාන්ස්ක්‍රිප්ට් එක සොලිමා හාමුදුරුවෝ බලපු නිසා මේ පොතට නිශ්චිත කතුවරයෙක් දෙන්න බැරි වුණා. ඒ බැරි වෙච්ච තැන මේකට කරපු එකම දෙයයි තිබ්බේ අවසානයේ පොතේ මෙන්න මෙහෙම කියනවා. නානා දේශයන්හින් පැමිණි තර්ක මතධාරී වූ එක්තරා ස්ථීවරයන්න් වහන්සේ නමක් වන සොලී මහා සාමි හාමුදුරුවෝ විසින් මේ ගන්ත්‍ර සම්පාදනයට අත හිත දුන්නා. ඒ නිසා මේ පොතට නිශ්චිත කතුවරයෙක් දෙන්න බැරි නිසා කතෘ සම්පාදක මණ්ඩලයක් මේ පොත ලිව්වයි කියලා කිව්වා. එහෙනම් කතෘ සම්පාදක මණ්ඩලයක් විසින් ඔන්න පාලි ජාතකට කතාව සිංහලයට පරිවර්තනය වෙනවා. ඕකයි සරල සංසිද්ධිය. දැන් මේ ජාතක කතා පොත සිංහලයට පරිවර්තනය වුණාට මේක අයත් වෙන්නේ ත්‍රිපිටකයට. ඔය ත්‍රිපිටකයේ තියෙනවා සූත්‍ර පිටකය කියලා එකක්. ඒ සූත්‍ර පිටකේ පස්වෙනි නිකාය කුද්දක නිකාය කියලා තමයි අපි කියන්නේ. බුද්ධක නිකාය නෙමෙයි මොකද්ද? කුද්දක නිකාය. ජාතක කතා පොත අයිති වෙන්නේ ත්‍රිපිටකයේ එන සූත්‍ර පිටකයේ පස්වන නිකාය වන කුද්දක නිකායේ 10 වැන්න වූ ජාතක පාළියට. ඔන්න අයිති වෙන තැන. ඒ ජාතක පාළියට අයිති වෙච්ච නිසා සූත්‍ර පිටකයේ තියෙන නිසා
කුද්දක නිකායට අයිති වන නිසා මේ පොත බුදුන් හා සමාන මහා බලයක් තියෙන පොතක් විදිහට සලකනවා. බෝසතුන්ගේ පෙර ආත්ම භවය 547ක් පිළිබඳව කියන කතා පොත ජාතක කතා පොත නමින් රජ්ජුරුවන්ගේ මගුල් ඇතාගේ පිට උඩ තියලා දින 7ක් වීදි සංචාරය කරා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ නිසා මේකට වහන්සේ කියන නම දැම්මයි කියලා කියනවා. රාජ්‍ය ගෞරව ලැබපු පොත් කීපයයි තියෙන්නේ ලංකාවේ. එකක් පිරුවානා පොත් වහන්සේ රාජ්‍ය ගෞරවය ලබනවා. අනිත් එක දඹදෙණි යුගයේ ලියපු පූජාවලිය රාජ්‍ය ගෞරවය ලබනවා. අනිත් එක ජාතක කතා පොත් වහන්සේ රාජ්‍ය ගෞරවය ලබනවා. මේ ජාතක කතා පොතේ කතෘ සම්පාදක මණ්ඩලයක් ලිව්වයි කියලා ඔප්පු වෙන තව තැනක් මම කියන්නද. ඒ තමයි මේ ජාතක කතා පොතේ සමහර ජාතක දිගයි. කතුවරුන්ගේ රුචිකත්වය මත ලියවිච්ච ඒවානේ. එක්කෙනෙක් නෙමෙයි බහු කතෘ මණ්ඩලයක්. එතකොට එයාලගේ අදහස් සුදහස් කෙටි කරන්න බැරි නිසා සංක්ෂිප්ත කරන්න බැරි නිසා බෝසතුන්ගේ ගුණ එක තැනකට සම්පින්ඩණය කරන්න බැරි නිසා ඒක දිගට ලියලා තියෙනවා. තව සමහර ජාතක කතා හරි සීමිතයි. ඒ කියන්නේ හරිම අපි ගත්තොත් සංක්ෂිප්තයි. උදාහරණයක් විදිහට අපි ගමුකෝ චුල්ලදනුත්තර ජාතකේ. ඒක හරි සංක්ෂිප්ත ජාතකයක් නේ. ඊට පස්සේ තව ගමුකෝ අපි වෙස්සන්තර ජාතකේ. ඒක මධ්‍ය ප්‍රමාණ ජාතකයක්. ඒක ටිකක් දිගයි. ඒකට වඩා දිගයි උම්මංග ජාතකය. එහෙනම් මේ ජාතක කතා පොතේ කතුවරු ගොඩක් දායකත්වයේ දක්වනවා කියන එක ඔප්පු වෙන හොඳම තැන තමයි ඔය ජාතක කතා අතර තියෙන පීරියඩ් එක. සමහර ඒවා දිග ජාතක, සමහර ඒවා මධ්‍ය ප්‍රමාණ ජාතක, සමහර ඒවා ඊටාම සංක්ෂිප්ත ජාතක. උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් චුල්ලදනුත්තර ජාතකය. මෙන්න මේ ජාතක කතා පොත ඇතුලේ තියෙන මේ චරිත වලින් මිනිස්සු පස්සේ කාලෙක හරි ලස්සන ආත්මෝපදේශ පවා හදාගත්තා. බ්‍රහ්මදත්ත රජුරුව වගේ, වේදේහ රජුරුව වගේ, මහෝෂධ පඬිතියෝ වගේ. ටික පොඩි උපමා පිළිලු ටිකක් එන්න ගත්තා. මේ ජාතක කතා පොතෙන් තමයි මිනිස්සුන්ගේ ජීවිතය හොඳ නරක කියන දේවල් විනිශ්චය කරන්න ගත්ත මිනුම් දඬු තිබ්බේ. අනිත තව චුටි කතාවක් කියන්න ඕනේ. කතාව තමයි මේ ජාතක කතා පොත ඇතුලේ තියෙන මේ ජාතක ඇත්තටම බෝසතාණන් වහන්සේ ජාතක 547ක ඉපදුනාද? ඇත්තටම බෝසතුන්ට එහෙම උප්පත්තියක් තිබ්බද කියලා පොඩි අමුතු ප්‍රශ්න ටිකක් කෙනෙකුට මතුවෙන්න පුළුවන්. මම ඒකට මෙන්න මෙහෙම සරල උත්තරයක් දෙනවා. ඒක සමහර විට ඔය පොතේ දාලා නැතුව ඇති. ඒ තමයි ඒ කාලේ බුදුහාමුදුරුවෝ බණ කිව්වේ දඹදිව හිටපු මිනිස්සුන්ට. උතුරු ඉන්දියාවේ හිටපු මිනිස්සුන්ට. දකුණු ඉන්දියාවට ආවයි කියලා ඉතිහාස සඳහනක් වෙන්නේ නැහැ. මේ උතුරු ඉන්දියාවේ හිටපු මිනිස්සු අතරින් ඔයා හොඳට අරගෙන බලන්න බුදුන්ගේ ධර්මය අහලා බුදුන්ගේ ධර්මය තේරුම් ගත්තේ වැඩිපුරම සිටුවරු, සිටුවරුන්ගේ පුත්තු, රජවරු, උපරජවරු, එහෙම නැත්නම් ඉහළ කුලයේ ඉන්න බ්‍රාහ්මණිකයෝ. ඇයි ඒ? ඒකට හේතුව තමයි බුදුන්ගේ ධර්මය තේරෙන්නේ ප්‍රඥාවන්තයින්ට. බුදුන්ගේ ධර්මය තේරෙන්නේ බුද්ධිමතුන්ට. එතකොට බුද්ධිමතුන් ටික අතෑරලා බුද්ධිමතුන්ට විතරක් ධර්මය කියලා අර සාමාන්‍ය වැසියව අතාරින්න පුළුවන්ද? බෑ. ඔයා කියන්න පුළුවන් බුද්ධිමතුන්ට විතරක් නෙවෙයි, ඉහළ කුලයේ කට්ටියට විතරක් නෙවෙයි, රජවරුන්ට විතරක් නෙවෙයි, සිටුවරුන්ට විතරක් නෙවෙයි, සුනීත සෝපාකල වගේ කට්ටියටත් බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරන්නේ. මං කියනවා ඔව්. සුනීත සෝපාකල කියලා කියන්නේ පහළ කුලේ. උපාලි කියන්නේ පහළ කුලේ.
දේවදත්තලා, අනුරුද්ධලා, කස්සපලා එයාලා ඉහළ කුලේ කට්ටිය. එහෙනම් උතන මොකද්ද තියෙන ප්‍රශ්නේ? පහළ කුලයේ කෙනෙකුටත් ප්‍රඥාව පිහිටන්න පුළුවන්. ඉහළ කුලයේ කෙනෙකුටත් ප්‍රඥාව පිහිටන්න පුළුවන්. ඉහළ කුලයේ කෙනෙක් මෝඩයෙක් වෙන්නත් පුළුවන්. පහළ කුලයේ කා මෝඩයෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් බුදුහාමුදුරුව ධර්මයේ දේශනා කරේ ප්‍රඥාවන්තයිට. පහළ කුලයේ කට්ටියට ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මය ගැඹුරු වැඩි තේරෙන්නේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ට හොඳ නරක කියලා දෙන්න බුදුහාමුදුරුව තෝරගත්තා ඉන්දියාවේ ඒ වෙනකොට තිබ්බ ජනකතා. ඒ ජනකතා බුදුහාමුදුරුව ධම්සභා මණ්ඩපයේ ඉද්දි එහෙම නැත්නම් සුවිශේෂී අවස්ථාවක ඉද්දි බොහෝ වෙලාවට කියන්න ගත්තා. කාගේ හරි චරිත ලක්ෂණයක් දිහා බලලා කියනවා. මෙන්න මේ පුද්ගලයා මේ භවයේ පමණක් නොවේ. මීට මතු භවයන් කිහිපයකට කලින් එක්තරා භවයකදී මේ විදිහටම සැරිසරලා තියෙනවා. මේ විදිහටම කරලා තියෙනවා. චුල්ලදනුද්දර ජාතකය පටන් ගන්න යන්නේ එහෙමනේ. චුල්ලදනුද්දර ජාතකය පටන් ගන්නේ හරි ලස්සන කතාවකින්. ඒ තමයි චේතවනාරාමේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කර ඉන්නකොට එක්තරා ස්ත්‍රියක් එනවා බණ අහන්න. මේ බණ අහන්න එන ස්ත්‍රිය දිහා බලලා එක්තරා ස්වාමින් වහන්සේ නමක් දුක් වෙනවා. අනේ මට මෙයාව බැඳගන්න තිබ්බනම්. අනේ මට මෙයා එක්ක ඉන්න තිබ්බනම්. දැන් හාමුදුරු කෙනෙක් වෙලා ස්වාමින් වහන්සේ නමක් වෙලා ස්ත්‍රියක් කෙරෙහි ලොල් වෙනවා. ඕක දැක්ක බුදුහාමුදුරු. දැකලා අර සංඝයා වහන්සේලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසක පාර්ශවයේ ඉන්න තැන කියනවා. මෙන්න මේ ස්වාමින් වහන්සේ මේ ස්ත්‍රිය කෙරෙහි ලොල්ුනේ මෙබවේ පමණක් නොවේ. මතු භවයකත් මේ විදිහටම කළා. අතන ඉන්න කට්ටිය අහනවා. කෙසේද ස්වාමී? හරි මම කියන්න. මෙන්න මෙතන තමයි කතාව උනේ. ඔන්න අරගෙන යනවා past tense එක. එතකොට past history කතාව history ගෙනත් දානවා. සිංහල ජාතක කතා පොත ඇතුලේ පුතේ નિયમિત ආකෘතියකට ජාතක කතා පොතේ ජාතක හැදුවා. ඔයා දන්නවද ආකෘතිය මොකක්ද කියලා? සිංහල ජාතක කතා පොතේ වර්තමාන කතාවක් තිබ්බා. උදාහරණයක් චුල්ලදනුද්දර ජාතකයේ වර්තමාන කතාව පටන් ගන්න බුදුහාමුදුරු ධම්සභා මණ්ඩපේ. සිංහල ජාතක කතා පොතේ අතීත කතාවක් තිබ්බා. මේ ජාතකය අවසන් කරන්නේ එසඳ මෙන්න මේ අහවලා වෙන්නේ බුදුන් නම් මම්මය කියන තැනින්. සිංහල ජාතක කතා පොතේ වර්තමාන කතාවක් තිබ්බා. සිංහල ජාතක කතා පොතේ අතීත කතාවක් තිබ්බා. ඒ වගේම සිංහල ජාතක කතා පොතේ අතීතයි වර්තමානයි කතා දෙක එකට සම්පින්ඩණය කරලා සමෝදානය කියලා එකකුත් දුන්නා. චුල්ලදනුද්දර ජාතකයේ වර්තමාන කතාව චේතවනාරාමයෙන් පටන් ගන්නවා. අතීත කතාව චුල්ලදනුද්දර කුමාරයා සහ කුමාරිගේ තැනට යනවා. ඒ දෙක එකට එකතු කරලා සමෝදානය කියන එක දෙනවා ධම්සභා මණ්ඩපේ ඉඳගෙන ආයේ ඕකේ චුල්ලදනුද්දර කුමාරයා වුණේ මෙන්න මෙයා. චුල්ලදනුද්දර කුමාරි වුණේ මෙන්න මෙයා. එතකොට ඒ දෙන්නට අනුශාසනා කරපු කෙනා තථාගතයන්න් වහන්සේ වන මම්මයා කියලා ওই කතාව අවසන් වෙනවා. තව එක ලක්ෂණයක් කියන සිංහල ජාතක කතා පොතේ තියෙන ওই ජාතක කතා පොතේ බහුතරයක් ජාතක කතාවල සමෝදානය දෙනකොට මෙන්න මේක දෙනවා. ඒ තමයි බොහෝ ජාතක කතාවල, ඒ කියන්නේ වැඩිපුරම ජාතක කතාවල තියෙනවා එසඳ කියලා ඒ චරිතයක් මොකක් හරි දාලා ඒ චරිතේදී ඒ චරිතය රඟපෑවේ මෙන්න මේ කෙනා. ඒකේ කියනවා මෙන්න මෙහෙම. උදාහරණයක් විදිහට මම ගන්නම්කො මෙන්න මෙහෙම. එසඳ වෙස්සන්තර රජ්ජු උයේ තථාගතයන්න් වහන්සේ වන මම්මය කියලා තමයි කතාව අවසන් වෙන්නේ. තථාගතයන්න් වහන්සේ වන මම්මය. ඕක තමයි සිංහල ජාතක කතා පොතේ ඊළඟ ලක්ෂණය. හරිද? ඔන්න ඔය ජාතක කතා පොතේ ලස්සන ජාතක දෙකක් වඩ දීලා තියෙනවා. ඒ තමයි චුල්ලදනුද්දර ජාතකය අනිත් එක චන්නකින්නර ජාතකය. අපි අද කතා කරන්න යන්නේ පුතා චුල්ලදනුද්දර ජාතකය ගැන. හරි. මට කියන්න
Zoom එකේ ඉන්න කට්ටිය. YouTube එකේ ඉන්න කට්ටිය ගැටලුවක් නැහැ. ඔයාලට මේ කිව්ව කතාව පැහැදිලිව තේරුණාද? පැහැදිලිද තේරුණාද? කියන්න බෑ. පැහැදිලිද තේරුණාද? හිමාශර තේරුණා. හරි, තර්ෂිත තේරුණා. අද ගොඩක් කට්ටියට තාමත් වැකේෂන්ද ළමයි ඈ. තාමත් වැකේෂන් වගේනේ. තේරුණා. හරි. මේ ඊට පස්සේ ටියුට් එක ළමයි ආවද හැමෝටම? මට පොඩ්ඩක් එකක් කියන්න. ටියුට් එක හැමෝටම හම්බුණාද? හැමෝටම හම්බුණාද? බිමාලිට හම්බුණා. අනිත් අය දාන්න බය නැතුව දාන්න. හිමාස ටියුට් එක හම්බුණාද? ටියුට් එක හම්බුණා. හ්ම්. හරි, සමහර කට්ටියට ටියුට් එක තාම හම්බෙලා තාම නැහැ. නිපුණිට තාම නැහැ. රයිට්. සඳුදා අඟහරුවාදා විතර වගේ වෙද්දී අද සාමාන්‍යයෙන් ඔයා ළඟ පොත තියෙනවා නම් පොත පොඩ්ඩක් ළඟට ගන්න. මොකද පොත ඕන වෙනවා අද කොටස සාකච්ඡා කරන්න. හරි? එහෙනම් අපි යමු ඊටු කොටසට. රයිට්. මෙන්න මේ ජාතක කතා පොතේ මම අද කරන්න ගන්න ජාතකය තමයි චුල්ල දනුද්දර ජාතකය. මේ චුල්ල දනුද්දර ජාතකය ගැන කතා කරනකොට චුල්ල දනුද්දර ජාතකය අපිට තැන් දෙකකදී විශේෂ වෙනවා. ඒ නිසා මම හිතනවා චුල්ල දනුද්දර ජාතකය අද අපි කරාට මේකෙන් හැදිච්ච තව එක අ, නාට්‍ය එක කතා ඕනෑ තරම් තියෙනවා. මාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මැතිතුමා මම ඒ වගේ චරිතවලට ගරු කරනවා. මොකද අපිට සාහිත්‍යයක් කියලා දීලා ගියේ එදිරිවීර සරච්චන්ද්‍ර ඇතුළු පාර්ශවය. ඒ වගේම තමයි අපිට කලාවක් කියලා දෙයක් දීලා ගියේ මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, ජී.බී. සේනානායක ඇතුළු මේ මහා දැවැන්ත චරිත ටික. මම දැක්කා ඒ වගේ චරිතවලටත් මේ මෑතකදී නිකන් අඩෝ ටෝක් එකෙන් කතා කරනවා. එක්තරා ගුරුවරයෙක්. ඒ වීඩියෝ එක මම මේකේ ප්‍රසිද්ධ කරන්නේ ගුරුවරයා කියනවා ඔයාලට හම්බ වෙයි. මාර්ටින් වික්‍රමසිංහ කියලා කියන්නේ මොකෙක්ද? ඌ ගැන වැඩක් තියනවද? ඌ ලියපු පොත්පත් වැඩක් තියනවද? ඌ ලියපු පොත් අපිට කියවන්න තේරෙනවද? ඊට පස්සේ කියනවා මේ මාර්ටින් වික්‍රමසිංහ මහා ගත්කතුවරයා. දැන් ඇයි උට ගත්කතුවරයා කියන්නේ? මේ වගේ හරි නින්දිත විදිහට මේ ලංකාවේ කලාව සම්බන්ධයෙන් ආර්ට් සම්බන්ධයෙන් ඉන්න සාහිත්‍ය සම්බන්ධයෙන් ඉන්න ගොඩක් කට්ටියට හිටපු කට්ටියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල වෙනවා. මම කියනවා ඔව් අපි ආර්ට්. අපි කලාකාරයෝ. කලාකාරයෝ කලාකරුවෙක් කලාකාරයෙක්
වෙන්න බෑ. නලාකාරයෙකුට එකා නලා පිඹින්න විතරයි දන්නේ. ආර්ට් කළ පමණින් කලාකාරයෙක් වෙන්නේ නැහැ. ඒක උපතින් ගේන හැකියාවක්. සමහර සයන්ස්, මැත්ස්, ටෙක්, කොමර්ස් කරන දරුවෝ ඉන්නවා. හරි ලස්සනට සින්දු කියන්න පුළුවන්. හරි ලස්සනට නටන්න පුළුවන්. ඒ වගේම හරි ලස්සනට සින්දු කවි ලියන්න පුළුවන්. ඒ තමන්ගේ හැඟවිච්ච කුසලතා. ඒවා හරි වටිනවා. හැබැයි ඒ වගේ දෙයක් ඇඟේ තිබ්බ පළියට, ඒ වගේ දෙයක් සමාජයට දැම්ම පළියට, ඒකට මම හිතනවා ප්‍රහාර කරනවා නම්, ඒකට නිඳා කරනවා නම්, ඒකට බයිනවා නම්, අපෝ සින්දු කියන්නේ මොකද්ද? කවියක් කියන්නේ මොකද්ද? කවි වගේද මෙව්වා? මම කියන්නේ ඒක ඉගෙනගත් එකෙක් නෙවෙයි. ඉගෙනීමත් එක එක තලවලට බෙදෙනවනේ ළමයි. ඉගෙනීමත් එක එක තලවලට බෙදෙනවා. ඒ තලවලට බෙදෙනකොට ඉගෙනීම ගැන කතා කරනකොට විශේෂයෙන් පොතක් ලියන්න බෑ සාමාන්‍ය මිනිස්සෙකුට. ඒ පිළිබඳ මනා කියවීමක් තියෙන්න ඕන. පොතක් එකපාර එළියට දැම්මට ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. හැරි පොටර් කියන ප්‍රබන්ධ කතාව ජේ.කේ. රොලින් කියන කතුවරිය ලියන්නේ. ඇය ඒ පොත අරගෙන ප්‍රකාශකයෝ 11 දෙනෙක් ළඟට යනවා. 11 දෙනාම රිජෙක්ට් කරනවා. 12 වෙනි කෙනා ළඟට ගියාට පස්සේ ඒ කෙනා මේ පොත බලලා බාර ගන්නවා. බාර අරගෙන ඊටාම අඩු මුදලකට මේ පොත print කරලා වෙළඳපොළට දානවා. ප්‍රාතිහාර පාන්නේ ඔන්නතන. හිතන්න බැරි විදිහට මේ පොත විකිනෙනවා. හැරි පොටර් කියලා චරිතයක් එළියට එනවා. මායා ප්‍රබන්ධ කතාවක් එළියට එනවා. මිනිස්සු හොයන්න ගන්නවා කවුද මේ හැරි පොටර්ව නිර්මාණය කරේ? හැරි පොටර්ව නිර්මාණය කරන්නේ ගැහණියක් කියලා දැනගන්න. ඒ ගැහණිය වෙන කවුරුත් නෙවෙයි. සියවිදිවි නසා ගන්න ගිය ගැහණියක්. ජීවිතයේ අනේක විදි කම්කටොළු මැදින් කඩාවැටීම් මැදින් පොත් ලියපු ගැහණියක්. දරුවෙක් ඉන්න ගැහණියක්. ප්‍රකාශකයෝ 11 දෙනෙක් රිජෙක්ට් කරපු ගැහණියක්. ප්‍රකාශකයෝ 11 දෙනෙක් රිජෙක්ට් කරපු පොතක්. 12 වෙනි ප්‍රකාශකයා අරගෙන ඒ ගැහණියගේ ඉරණම වෙනස් කරනවා. ජේ.කේ. රොලින් කියන චරිතය ලෝකය පුරා දැනගන්නවා. හැරි පොටර් කියන නවකතා පොත වගේ ප්‍රබන්ධ කතාවක් ලෝකය පුරා ළමයි අතර ප්‍රචලිත වෙනවා. අදටත් හිතා ගන්න බැරි දෙයක් වෙලා තියෙනවා. ඩස්බින් එකට විසික් කරපු ජේ.කේ. රොලින්ගේ කුසලතාවය හැරි පොටර් ෆිල්ම් එක හදන තැනට එනවා. ඒවා තමයි ප්‍රාතිහාර කියන්නේ. ඔයා කියන්න පුළුවන් හැම කෙනාට මෙහෙම වෙන්න බෑ. සර් හැම කෙනෙක්ම පොත් ලිව්වට, හැම කෙනෙක්ම කවි ලිව්වට, හැම කෙනෙක්ම ආර්ට් කරාට සර් කැම්පස් යන්න බෑ. ජනප්‍රිය වෙන්න බෑ. මං කියන හැම කෙනෙකුටම බෑ. හැබැයි ඔයාට පුළුවන්. ඔයා ආර්ට් කරා කියලා නිකන් කුණු ඩස්බින් එකට වැටෙන චරිතයක් නෙවෙයි. ඔයා කොමර්ස් කරා කියලා ඩස්බින් වැටෙන චරිතයක් නෙවෙයි. ඔයා සයන්ස් මැත්ස් කරා කියලා නිකන් වැදගම්මකට නැති නිකන් ෆේල් රිසල්ට් එකක් ගත්ත චරිතයක් නෙවෙයි. ඔය හැම සබ්ජෙක්ට් එකකටම වැලියු එකක් තියෙනවා. ඔය හැම සබ්ජෙක්ට් එකකටම දීමනාවක් තියෙනවා. ඔය හැම සබ්ජෙක්ට් එකකටම කැමැති පිරිසක් ඉන්නවා. අකමැති අයට ඒක කරන්න බෑ. ඒ නිසා ඔයා කරන්නේ මොන පැත්තද? ඔයා යන්නේ මොන පැත්තද? අදාළ නැහැ. කවුරු මොනවා කිව්වත් ඔයා යන්න. කවුරු මොනවා කිව්වත් ඔයා යන්න. ඔයාගේ ගමන ඔයා යන්න. අට ජේ.කේ. රොලින් වෙන්න බැරි වෙයි. හාන් ක්‍රිස්ටියන් ඇඩසන් වෙන්න බැරි වෙයි. හැබැයි ඔයාට පුළුවන් ඔයා වෙන්නේ. ඔයා වෙලා නවතින්න. ඔයා තව කවුරුත් කොපි කරන්න යන්න එපා. ඔයාටම බ්‍රෑන්ඩ් එකක් වෙන්න. මොකද ඔයා තව කවුරු හරි කොපි කරන්න ගියොත් වෙන්නේ ඔයාව නෙමෙයි හයිලයිට් වෙන්නේ ඒ කෙනා.
ඔයාටම පාරක් හදාගෙන යන්න. ඒ පාර ඔයා හදාගන්න එක හරි අමුතු එකක් වෙන්න ඕනේ. තව කෙනෙකුට ඒ පාරේ එනකොට එයාට දැනෙන්න ඕනේ අම්මට සිරි මේක ගිහින් තියෙන මේ වගේ පාරකනේ. මූ මේ රෑන්ක් එකක් දාලා තියෙන්නේ. මූ මේ ඩිග්‍රිය ගහලා තියෙන්නේ. ෆස්ට් ක්ලාස් එකක් ගහලා තියෙන්නේ. අපර් එකක් ගහලා තියෙන්නේ. මේ වගේ ගේම් එකක් ගහලානේ. මූ මාර චරිතයන්නේ. කවදා හරි කතා වෙන තැනට එන්න. ඔයා ගැන කවුරු හරි කතා වෙන තැනට. හරියට නිකන් අර මාර්ටින් වික්‍රමසිංහ ගැන අර ගුරුවරයා බැන්නා වගේ. මහා ගත්කතුවරුට බයිනවා. එයා සිම්බල් එක ගහලා ඉවරයි මහා ගත්කතුවරු කියන. මහා ගත්කතුවරයා කියන සිම්බල් එක ගහලා ඉවරයි. ජේ.කේ. රෝලින් සිම්බල් එක ගහලා ඉවරයි. හැරි පොටර් කියන. ඔයාටත් සිම්බල් එකක් තියෙන්න ඕනේ. ඒ සිම්බල් එක ඔයා හදාගන්න. චුල්ලදනුද්දර ජාතකය පටන් ගන්නකොට එහෙම සිම්බල් එකක් තියෙන චරිතයක් ගැන තමයි ඉස්සල්ලාම එළියට එන්නේ. ඒ තමයි බුදුන් වහන්සේ. බුදුන් වහන්සේ ලෝකෙටම පහළ වෙච්ච එක සිම්බල් එකක් විතරයි. ඒ සිම්බල් එකට ලං වෙන්න බෑ. ඒකට තව ආදේශක නැහැ. අනුපූරක නැහැ. බුදුන් නම් බුදුන් පමණයි. ධම්සභා මණ්ඩපේ ඉන්නවා. ඉන්නකොට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නැත්නම් අපි කියනවා ස්වාමින් වහන්සේ නමක් ධර්මය ශ්‍රවණය කරමින් ඉන්නේ. එතන ඉන්නවා තව ස්ත්‍රියක්. එයත් බණ අහගෙන ඉන්නවා. මේ අහගෙන ඉන්න බණ කාලෝචිත බණක්. මිනිස්සුන්ට යමක් ගන්න තියෙන බණක්. හැබැයි මේ මෙතන වාඩි වෙලා ඉන්න මේ හාමුදුරුවෝ හිත එකඟ කරගෙන බණ අහනවා වෙනුවට අර ස්ත්‍රිය දිහා බලාගෙන බොහොම කනගාටුදායක ස්වරූපයෙන් බොහොම ශෝකී ස්වරූපයෙන් ඉන්නවා. ගත ධම්සභා මණ්ඩපේ තිබ්බට හිත තියෙන්නේ අර ස්ත්‍රිය ළඟ. එයාට මාර විදිහට ආසයි. මේ ස්වාමින් වහන්සේ සමහර විට හිතනවා ඇති මේ සිවුර අතෑරලා ගිහිල්ලා මට මෙයත් එක්ක විවාහ වෙන්න තිබ්බනම් මට දරුමල්ලෝ ටික හදාගන්න තිබ්බනම් මගේ වගේ සුන්දර රූපයක් මම දැකලා නැහැ. මම කොච්චර රූමත්ද? මෙන්න මේ සිතුවිල්ල එක්ක ඉන්න මේ හාමුදුරුවෝ දිහා බුදුහාමුදුරුවෝ දිවසින් දකින. දැකලා ඍජුවම ඇඟිල්ල දික් කරලා කියනවා මේ ඉන්න ස්වාමින් වහන්සේ ගතින් මෙතන හිටියට සිතින් ඉන්නේ අන්න අර ස්ත්‍රිය ළඟ. ඒක කියනකොට ස්ත්‍රිය බය වෙනවා. මං එක්ක හාමුදුරු කෙනෙක් ඉන්නවා වගේ හැඟීමක් එනවා. මේ ස්වාමින් වහන්සේ මේ වගේ තත්යකටපත් උනේ මේ භවයේ පමණක් නෙවෙයි. මේ ස්වාමින් වහන්සේ මීට කලින් භවයක වෙනත් ආත්මයක එක්තරා මිනිසෙක් වෙලා ඉපදිලා හිටියා. ඒ ඉපදිලා ඉද්දී එක්තරා ස්ත්‍රියක් කෙරෙහි මේ විදිහටම ආශාව ඇති කරගත්තා. අර ඉන්න සිව්වර පාර්ශවය අහනවා ඒ කෙසේද ස්වාමී? හොඳයි. මම මේ කතාව කියන්නම්. කතාව පටන් ගන්න මෙන්න මෙහෙම. මේ හැම කතාවකම වගේ මේකේ රජ කෙනෙක් ඉන්නවා නමින් බ්‍රහ්මදත්ත. නමින් බ්‍රහ්මදත්ත. මේ බ්‍රහ්මදත්ත රජුරෝ රාජ්‍ය පාලනය කරන්නේ එක්තරා බල ප්‍රදේශයක. දැන් අපිට බ්‍රහ්මදත්ත රජුරුව හම්බ වෙනවා චන්න කින්නර ජාතකයේ ඇතුළේ. ඒ චන්න කින්නර ජාතකයේ ඉන්නේ බ්‍රහ්මදත්ත රජුරුව, මේකේ ඉන්නේ බ්‍රහ්මදත්ත රජුරුව. මේ බ්‍රහ්මදත්ත රජුරුව ගාන්ධාර ප්‍රදේශයේ පාලනය කරගෙන ඉද්දී මේ ගාන්ධාර ප්‍රදේශයේ තියෙන එක්තරා නුවරක් තක්සලා නුවර කියලා. ඔය තක්සලා නුවර ඔයාට සම්බන්ධ වෙනවා O level වලදී. ඔය තක්සලා නුවර තමයි
ඉන්දියාවේ ප්‍රසිද්ධම විශ්වවිද්‍යාල වලින් එකක් තියෙනවා. පුළුවන් නම් කියන්න මොකක්ද කියලා. Zoom එකේ ඉන්න කට්ටිය කියන්නකො මොකක්ද මේ විශ්වවිද්‍යාලය කියලා. ඉන්දියාවේ ප්‍රසිද්ධම තිබ්බ විශ්වවිද්‍යාල වලින් එකක්. මොකක්ද මේ විශ්වවිද්‍යාලය? ඔෂිනි අද මොකද පරක් වුනේ? රහසයක්වත් තිබ්බද? ඇලම තිබ්බ විශ්වවිද්‍යාලය මොකක්ද? ඒකේ ප්‍රධානියා කවුද? දන්නේ නැහැ. රයිට්. තිබ්බ විශ්වවිද්‍යාලය තමයි හරිද? තක්සලා නුවර තියෙන්නේ තක්ෂිලා විශ්වවිද්‍යාලය. තක්ෂිලා විශ්වවිද්‍යාලය. මේ තක්ෂිලා විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා දිසාපාමොක්. දැන් දිසාපාමොක් කියන චරිතය හරි ප්‍රසිද්ධයිනේ. මොකේද ප්‍රසිද්ධ වෙන්නේ? අඟුලිමාල කතාවේ. ඇයි අඟුලිමාල කියන චරිතය බිහි කරන්නේ? දිසාපාමොක්. මං අඟුලිමාලට හරි ආදරෙයි. ඇයි දන්නවද? මිනිහා තනි වචනේ ඩෑල්ලයක්. ඒ කියන්නේ කරපු වැඩේ වැරදි. අපි කරපු වැඩේ පැත්තකින් කියමුකෝ. කරපු වැඩේ ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ගුරුවරයාට පොරොන්දුවක් වුණා. දැන් උඹලා නම් සාමාන්‍යයෙන් පොරොන්දු වුණාම මොකද කරන්නේ? උඹලගේ තියෙන කඩවුණු පොරොන්දුනේ බං. දැන් හිංසකගේ තිබ්බේ කඩවුණු පොරොන්දුවක් නෙවෙයි. මුලදී බෑ කියනවා. ගුරුවරයා කියනවා මගෙන් ඉගෙන ගත්තා නම් ඔබ දැන් ගුරු පඬුරු ගෙවන්න ඕන. ගුරු පඬුරු ගෙවන විදිහ මේකයි. ශිල්පයට ආචාර ධර්ම දක්වන්න ඕන. කොහමද? මිනිසුන් දහසක් මරන්න ඕන. වැඩේ හරිද වැරදිද කියන එක අහිංසකට අදාළ නැහැ. ගුරුවරයා දුන්න ඕඩරේ අහිංසක බාරගත්තා. බාර අරගෙන මිනිස්සු දහස් ගාණක් මරනවා පුතා. ඒක මිනිස්සෙකුටවත් බැරි වුණා අහිංසකව නවත්තන්න. රජුරවන්ටත් බැරි වුණා. ඒ කියන්නේ දිසාපාමොක් හදලා තියෙන ඕල් රවුන්ඩර් කෙනෙක්. නිකන් ඕල් රවුන්ඩර් කෙනෙක් නෙවෙයි. දරුණු ගණේ ඕල් රවුන්ඩර් කෙනෙක්. ඕල් රවුන්ඩර් කියලා කියන්නේ හැම දෙයකටම දක්ෂෙක්. ඔයත් හැම දෙයකටම දක්ෂෙක් වෙන්න. එතකොට දිසාපාමොක් කියන චරිතයක් නෙමෙයි. මේක තනතුරක්. තක්ෂිලා විශ්වවිද්‍යාලයේ දිසාපාමොක් කියලා තනතුරක් තියෙනවා. ඔය තනතුරට කාලෙන් කාලෙට එක එක චරිතපත් වෙනවා ගුරුවරු. එතකොට අහිංසක ඉන්න දවසේ හිටිය වෙන කෙනෙක්. දැන් මේ බ්‍රහ්මදත්ත රජුව ඉන්න කාලේ මේ තනතුරටපත් වෙලා ඇත්තේ වෙන කෙනෙක්. අපි එහෙම උපකල්පනය කරමු. හරි. දැන් මෙන්න මේ දිසාපාමොක්ගෙන් ඉගෙන ගන්න ඒ කාලේ ඉන්දියාවේ කුල ભેදය තිබ්බා. ඒකින් ඉහළම කුලයේ විදියට සලකන්නේ බ්‍රාහ්මණ. එයාලා මහා බ්‍රහ්මයාගේ කටින් මැවුනා කියලා කියනවා. ඊට පස්සේ ශාස්ත්‍රීය කුලයේ ඉන්නවා. ශාස්ත්‍රීය ස්ත්‍රීය නෙමෙයි ශාස්ත්‍රීය. ඊට පස්සේ වෛශ්‍ය කියන කුලයේ ඉන්නවා. වෛශ්‍ය. ඊට පස්සේ ශුද්‍ර කියන කුලයේ ඉන්නවා. ශුද්‍ර මෙහෙම ඉන්නේ. ශුද්‍ර. එතකොට මෙන්න මේ දිසාපාමොක් කියලා කියන්නේ ගුරුවරයෙක්. සාමාන්‍යයෙන් ගුරුවරයෙක් විදිහට සේවය කරන්න පුළුවන් බ්‍රාහ්මණයෙකුට විතරයි. ඒ කාලේ හැටියට. එතකොට නිකන් ඒක අදට ආරෝපණය කරොත් නිකන් අපි වගේ මිනිස්සුන්ට ඔයාලා වගේ කට්ටියට ගුරුවරු වෙන්නත් බෑ උගන්වන්නත් බෑ. මොකද බ්‍රාහ්මණයින්ට විතරයි උගන්වන්න පුළුවන්. බ්‍රාහ්මණයින්ගෙන් පස්සේ තමයි ශාස්ත්‍රීය කුලය ඉන්නේ. ශාස්ත්‍රීයයන්ගෙන් පස්සේ තමයි වෛශ්‍ය කුලය ඉන්නේ. වෛශ්‍ය කියලා කියන්නේ සාමාන්‍ය වෙළදාම් කරන ගොවිතැන් කරන කට්ටිය. අපි ගොවි පරපුරවල් වල උන්නේ බා. අපි ගොවි පරපුරවල් වල. එතකොට අපි ශාස්ත්‍රීයට අයිති වෙන්නේ නැහැ බ්‍රාහ්මණයට අයිති වෙන්නේ නැහැ. අපිට කවදාවත් එහෙනම් උගන්වන්න බෑ මේ සිස්ටම් එක තිබ්බා. මේක මහා පට්ට පජාති සිස්ටම් එකක් ඈ. දැන් මේ දිසාපාමොක් ළඟට යනවා මේ බ්‍රාහ්මණ වංශික කුමාරයෙක්. නමින්
ඔතන මතක තියාගන්න ධනුද්දර. ධනුද්දර කියන නම වැටෙන්නේ පස්සේ ඈ. මේ ධනුද්දර කියන නම පස්සේ වැටෙන්න හේතුව තමයි මේ යන්නේ බ්‍රාහ්මණ කුමාරයෙක්. මේ බ්‍රාහ්මණ කුමාරයා ගිහිල්ලා මේ දිසාපාමොක් ළඟ දුනු ශිල්පය ඉගෙන ගන්නවා. දුනු ශිල්පයේ ඇතුළු තව ශිල්ප ගොඩාක් තියෙනවා. ඒ ශිල්ප සමුදායෙම ඉගෙන ගන්නවා. හැබැයි මු වැඩියෙන්ම දක්ෂ දුනු විදින්න. ඒ තරම් විදින්න. ඉලක්කයටම විදිනවා. ඒ තරම් වැඩෙක්. ඒ නිසා දිසාපාමොක් නම දැම්මා මේ කුමාරයාට ධනුද්දර කුමරු. දැන් ඒ කාලේ මලු සිරිතක් තිබ්බනේ තව. ඒ තමයි දැන් දිසාපාමොක් කියන චරිතයට දුවෙක් හිටියොත් ඒ දුව විවාහ කරලා දෙන්නේ තමන්ගේ විශ්වවිද්‍යාලයට ආව දක්ෂතම ශිෂ්‍යයෙකුට. දුවගේ වයසේ හෝ දුවට වඩා වයසින් වැඩිමල් දක්ෂතම ශිෂ්‍යයෙක් යම් වසරකින් බිහිවන්නේද ඒ ශිෂ්‍යයාට දිසාපාමොක් විසින් තෑග්ගක් දෙනවා තමන්ගේ දුව. අනේ ඉතින් ඇත්තට අරුව ගිහිල්ලා ඉගෙන ගන්න ඔය කෙල්ල ලබා ගන්න නෙවෙයිනේ. සමහරට කෙල්ල ලබා ගන්නත් එහෙම ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්. කොහොම හරි මේ දැන් ධනුත්තර නැත්නම් මේ බ්‍රාහ්මණ වංශික කුමාරයා දක්ෂයි දුනු විදින්න. ඒ නිසා දිසාපාමොක් මොකද කරේ? ටග්ගාලමුට මේක පංගාත්තු කරන්න ඕන. මොකද වෙඩින් එක ගන්න මේ වෙලාවේ සල්ලි නැහැ. එහෙම නැති වුණොත් තව ටික දවසක් හිටියොත් එහෙම මේකේ ගෙයිනාකි වෙනවා. මොකේකට හරි පංගාත්තු කරනවට වඩා හොඳයි මේ වගේ දක්ෂයෙකුට පංගාත්තු කරලා යනවා. මොකද මේකේ තියෙන නැටිල්ලට මූත් එක්ක යනවා ඇරෙන්න වෙන එකෙක් එක්ක යවන්න හොඳ නෑ කියලා දිසාපාමුත් මොකද කරන්නේ? ධනුද්දර කුමාරයාට මේ කෙල්ල විවාහ කරලා දෙනවා. දැන් මුට ධනුද්දර කිව්වට ඇත්තටම මේ පොඩි කොල්ලෙක්. ඒ නිසා මේ කොල්ලට චුල්ල කියන නමකුත් දැම්මා. චුල්ල කියන්නේ චූටි. චූටි ධනුද්දර කුමාරයා. සමහර ඉතින් ඇඟපත එහෙම ලොකුවට නැතුව ඇති එහෙම දන්නේ නැහැ. දැන් චාරිත්‍ර වාරිත්‍ර ප්‍රකාරව විවාහ වෙච්ච යුවල විවාහයෙන් පස්සේ දැන් යන්න ඕනේ ඒ විවාහ වෙච්ච පිරිමියාගේ මව්පියන් බැහැ දකින්න. දැන් ධනුද්දර කුමාරයාත් මේකට අයිති වුණා. ධනුද්දර කුමාරයා අර තමන් විවාහ කරගත්ත බිරිඳවත් අරගෙන දැන් එයාට ධනුද්දර කුමරිය කියලා කියන්නේ. ධනුද්දරගේ වයිෆ් ධනුද්දර කුමරිය. එහෙම වාසගම වැටෙනවා. දැන් මිස්ටර් රාජපක්ෂ රාජපක්ෂ කියන එක වැටෙනවානේ මිසිස් රාජපක්ෂ. මිස්ටර් දිසානායක දිසානායක වැටෙනවා මිසිස් දිසානායක. අන්න ඒ වගේ ධනුද්දර කියන එපිසෝඩ් එක වැටෙනවා ධනුද්දර කුමරිය කියලා. ධනුද්දරී නෙමෙයි ධනුද්දර කුමරිය. දැන් දෙන්න හරි සතුටින් යනවා. සාමාන්‍යයෙන් ඉතින් මොන මගුල පටන් ගත්තත් මුලින් සතුටනේ තියෙන්නේ. පස්සේනේ කෙලවෙන්නේ. ඉතින් සතුටින් යනවා. ඒ අතුරින් යනකොට වනාන්තරයක් මැද්දේ යන්න ඕනේ. ඝන වනාන්තරයක්. මේ වනාන්තරයේ ඉන්න ත්‍රිමද ගලිත ඇතෙක්. සමහර තැන්වල ත්‍රිමද ගුලිත ඇතෙක් කියලා කියනවා. ඒ කියන්නේ ස්ථාන තුනකින් මේ මද දියර වැగిරෙන ඇතෙක්. මොනද ස්ථාන තුන? ඔය ඇත්තුන්ගේ ස්ථාන 10කින් මද දියර වැగిරෙනවා. ඒකෙන් පළවෙනි කණ්ඩායම තමයි ඇත්තුන්ගේ දෙකම් මුල් සහ අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ලිංගය කියන ස්ථාන තුනෙන් මද දියර වැగిරෙන එක් ඇත්තු කොට්ටාසයක් ඉන්නවා. අනිත් කොට්ටාසේ තමයි දෙකම් මුල් තියෙනවා. ඊට පස්සේ දෙයස් සිදුරු තියෙනවා. ඒ කියන්නේ ඇස් සිදුරු දෙක.
දෙයස් සිදුරු තියෙනවා. අනිත් පැත්තෙන් ලිංගය තියෙනවා. දැන් සමස්ත ගාන කීයද? කම්මුල් දෙකයි ඇස් සිදුරු දෙකයි 4යි. ලිංගයයි ස්ථාන 5යි. මෙතන ස්ථාන 3යි. තුන්වෙනි කණ්ඩායම දෙකම් මුල් තියෙනවා. දෙයස් සිදුරු තියෙනවා. ලිංගය තියෙනවා. අනිත් පැත්තෙන් ගුදය තියෙනවා. ගුදය කියලා කියන්නේ පස්ස. දැන් එතකොට මෙතන ස්ථාන 5 තියෙනවා. සමා වෙන්න. ඔව්. 5යි ආයෙ තියනවා ළමයි දෙනාස්පුටය. දෙනාස්පුටය කියලා කියන්නේ මොකක්ද? නාස්කුහර දෙක. ඒතර කම්මුල් දෙකයි, දෙයස් සිදුරුයි 4යි, ලිංගයයි 5යි, ගුදයයි 6යි, 7යි 8යි. දෙනාස්පුටයත් එක්ක 8යි. මෙන්න මේ ස්ථාන වලින් මද දියර වැగిරෙන ඇත්තු අතිශය දරුණු. හරිද? තව කොටසක් ඉන්නවා. ඒක මම මතක් වුණාම කියන්නම්. හරිද? දෙකම් මුල් සිදුරුයි ලිංගයයි ඊට පස්සේ දෙකම් මුල් දෙයස් සිදුරු ලිංගය. එතකොට 5යි 2යි 4යි 5යි. 5යි 6යි ඔව්. ත්‍රිමද කුලිත කියලා කියන්නේ ස්ථාන 3කින් මද දියර වැగిරෙන. සමහර විට දෙකම් මුල් ලිංගය වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙයස් ලිංගය වෙන්නත් පුළුවන්. කොහෙන් හරි කමන්නේ ස්ථාන 3කින් මද දියර වැగిරෙන සත්තු. ඇත්තු. මෙන්න මේ ඇතෙක් ධනුත්තර කුමරියටයි ධනුත්තර කුමාරයාටයි අහු වෙනවා. අහු වෙනවා කියන්නේ ඉදිරියට එනවා. ධනුත්තර කුමාරයයි කුමරිය යන මේ මාර්ගය. මේ යන මාර්ගේ එනකොට ධනුත්තර කුමාරයා ඊතල විදීමට නැත්නම් දුනු විදීමට දක්ෂයෙක් කියලා කිව්වනේ. ධනුත්තර කුමාරයා අතේ තියෙනවා ඊතල 100ක්. මේ ඊතල 100න් එකක් අරගෙන ධනුත්තර කුමාරයා මොකද කරන්නේ? හරියටම එල්ලේ බලලා ඇතාගේ කුම්භස්ථලයට විදිනවා. කුම්භස්ථලය කියලා කියන්නේ අර මොල්ලි දෙක වගේ තියෙනවා නේද ඇතාගේ මේ මෙතන ඔළුවේ. නිකන් කලගෙඩි දෙකක් එක කලගෙඩි දෙකක් වගේ පේන්නේ. ඒකයි ඒකට කුම්භ තලය කියලා කියන්නේ. කලගෙඩි දෙකක් වගේ ලස්සනට මෙහෙම පීටලා තියෙනවා. කුම්භස්ථලය. කුම්භස්ථලයට හරියටම විදිනවා ඉලක්කය බලලා. ඇතා ඩවුන්. එක ඊතලයි. හරිද? ඊතල 100ක් තිබ්බා. ඒ 100ෙන් දැන් එකක් ඉවරයි. තව ඊතල 99 තියෙනවා. දැන් ඇතාවක් මරලා යනවා. ඒක උදේට ඇති මෙයාලට බඩි කිනි හැදෙනවා. හරිද? මේ බඩි කිනි හැදුනට පස්සේ මෙයාලා ටිකක් වටපිට බලද්දී ඔය දුමක් නගින තැනක් පේනවා. ඒ හරියට යනවා. යනකොට මෙයාලා දකිනවා නිකන් මිනිස්සු කණ්ඩායමක් මෙතන ඉඳගෙන මස් පුච්චගෙන කනවා. මෙන්න මේ වෙලාවේදී තමයි මට ඇත්තටම මේ ධනුත්තර කුමාරයා ගැන හිරිකිතයක් හිතෙන්නේ. අනිත් පැත්තෙන් මට ධනුත්තර කුමාරිය පව් කියලා හිතෙන්නේ. මේ ධනුත්තර කුමාරයා මොකද කරන්නේ? අර මස් පුච්චගෙන කන මිනිස්සු ළඟට වань කම හිතන්නකො මස් පුච්චගෙන කනවා කියන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් එච්චර හොඳ මිනිස්සු වෙන්න බෑනේ. ඒ මිනිස්සු ළඟට ටිකක් දුරින් ඉඳගෙන කියනවා ධනුත්තර කුමාරියට මේ සොඳුර ඔයා ගිහිල්ලා අර මිනිස්සුන්ගෙන් කණ්ඩ ටිකක් තියනවාද කියලා බලන්න. තියනවා නම් ඉල්ලගෙන එන්න. ධනුත්තර කුමාරිය අනේටි යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? අර මිනිස්සුන්ගෙන් කණ්ඩ ටිකක් තියනවා නම් දෙන්නකො මොනවා හරි කිව්වහම එතන හිටපු එකෙක් ඉඳා මෙන්න කියලා මස් කෑල්ලක් දෙනවා.
මස් කුට්ටියක් දෙනවා. මේක අරගෙන එනවා දනුද්දර කුමාරයා ළඟට. අරගෙන ආවට පස්සේ ගෑණිට බයිනවා. මොකද්ද බලතෝ මේ අරගෙන ආවේ ගොන් ගෑණි පරට්ටි කියලා බයිනවා. යකෝ ඌ අපිට අමු මස් දෙන්නේ අපි තිරිසන්නු කියලා හිතාගෙන. ගිහින් ආයෙත් ඉල්ලන් එනවා. පුච්චපු මස් උනා. ආයෙත් දනුද්දර කුමරිය යනවා. වෙන ගෑණියක් එහෙමනම් යන්නේ. මට හිතෙනවා මෙන්න මෙතනදී තමයි මේ දනුද්දර කුමරිය සමහර විට දනුද්දර කුමාරයාට වෛර බඳින්න පටන් ගන්න තැන. දෙවෙනි පාරටත් යනවා. දෙවෙනි පාරට ගියාට පස්සේ ආයෙත් මස් ටිකක් ඉල්ලනවා. මස් ටික ඉල්ලුවට පස්සේ අරුන්ට මල පයින්නවා. මල පැල්ලා කියනවා උඹලට ඕන නම් උඹලෝක පුච්චගෙන කාපියව්. අපි මේ මස් ටික කන්නේ අපේ බඩ පුරව ගන්න. උඹලට ඔය අමු ටික දුන්නාමත් ඕක පුච්චගෙන කන්න බැයිද? මොන මල විකාරයක්ද මේ තොපි කොහේ ඉඳන් ආපු එවුන් දෙන්නේ දහයි ගුන් ටික තරකයි මේකයි කියලා බයිනවා. මේක ඇහෙනවද දනුද්දරට? දනුද්දර බලාගෙන ඉඳි ගෑණි අඬාන යනවා දනුද්දර කුමරිය. ගියාට පස්සේ ඇයි කියලා නෑ අපිට බැන්න. අපිට දුන්නේ නෑ. මෙහෙම. එහෙමද? හරි මං උන් ගැන බලා ගන්නම් කියලා. තමන්ගේ අර පිටේ බැඳලා තිබ්බ ඊතල කොපුවෙන් ඊතල එක අරගෙන අර ඉන්න සෙට් එකටම විදිනවා. එතන ඉන්නේ හොරු කණ්ඩායමක්. ඒ හොරු කණ්ඩායමේ හොරු 100 දෙනෙක් ඉන්නවා. ඒ හොරු කණ්ඩායමේ 100 දෙනාට විදින්න ඊතල තිබ්බේ 99යි. හොර කණ්ඩායමේ නායකයා අරු ඊතල විදිනකොට ටක් ගාලා පැනලා හැංගෙනවා. හැංගුණාට පස්සේ හොර කණ්ඩායමේ ඉන්න අනිකුත් සමාජිකයෝ 99ක්ම ඊතල 99කින් විදලා මරනවා. ඔන්න නායකයින්ගේ හැටි. දැන් ගෑනු කෙනා තුෂ්ණිම් භූතයි. මොකද්ද මේ වෙන්නේ? කවදාවත් මෙහෙම දෙයක් දැකලා නැහැ. ඇත්තටම දනුද්දර කුමාරයා ගිහිල්ලා ඔය මස් කෑල්ල ඉල්ලුවා නම් මම හිතනවා ඕ වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අමු මස් කෑල්ලක් ගෙනාල්වායි කියලා චුල්ල දනුද්දර කුමාරියට බැන්නා. මම හිතනවා නියම පිරිමයෙක් හරිහමම් පිරිමියෙක් නියම පිරිමියෙක් කවදාවත් ගැහණියකගේ හොම්බ තලන්නේ නැහැ. හරිහමම් පිරිමියෙක් ගෑණියකට පරුෂ වචනෙන් බනින්නේ නැහැ. හරිහමම් පිරිමියෙක් ගැහණියකගේ දත් ගලවන්නේ නැහැ. හරිහමම් පිරිමියෙක් ගැහණියෙකුට අනිත් අය ඉස්සරහ නිନ୍ଦා අපහාස කරන්නේ නැහැ. හරිහමම් පිරිමියෙක් ගැහණියකට ගරු කරන දේ මිසක් ගරු නොකරන වැඩ කරන්නේ නැහැ. එනිසා ඒ දේවල් නොකරන පිරිමි භාග විදිහට සමාජයේ ඉන්නවා. සමහර ගැහණුත් ඔව අපේක්ෂා කරනවා. හරිහමම් පිරිමියෙක් කවදාවත් ගෑණියෙක්ගේ හොම්බ තලන්න යන්නේ නැහැ. දත් ගලවන්න යන්නේ නැහැ. කුණු හරපෙන් බනින්නේ නැහැ. අනිත් අය ඉස්සරහ නිඳා කරන්නේ නැහැ. ගරු සම්මාන දෙනවා. කැමති දේ අරන් දෙනවා. කැමති තැනක එක්කගෙන යනවා. බොහොම ආදරෙන් රැක බලා ගන්නවා. මම හිතනවා ප්‍රේමය කියන්නේ ඒකට කියලා. ඒ දේවල් නැති තැන ප්‍රේමයක් නැහැ. ඒ දේවල් නැති තැන ප්‍රේමයක් නැති වෙච්ච තැන හික්මීමක් නැති වෙච්ච තැන ලෙන්ගතු බව නැති වෙච්ච තැන පටන් ගන්නවා අනියම් සම්බන්ධතා. දැන් චුල්ල දනුද්දර කුමාරිය අනියම් සම්බන්ධතාවයකට යන්න ඔන්න මෙන්න ඉන්නේ. ඊතල 99යි සමාජිකයෝ 99යි ඉවරයි. එකෙක් ඉතුරුයි. ඒ තමයි මේ කණ්ඩායමේ නායකයා. ඌ මොකද කරන්නේ? අරු ඊතල වලින් විදලා ඉවරුණාට පස්සේ පනිනවා ළඟට.
පැනලා කියනවා උඹ මොන එහෙකටද මගේ උන්ට විදලා මැරුවේ? දනුත්තර කියනවා ඔබ මොන එහෙකටද අපිට අමුමස් එව්වේ? යකෝ මේක මගේ රාජධානිය. උඹලට මෙතනින් යන්න ඕන නම් මගේ අවසරයක් තියෙන්න ඕනේ. දනුත්තර කුමාරයා කියනවා මම බ්‍රාහ්මණ වංශිකයෙක්. මම අහවලාගේ පුතා. මම යන්නේ මගේ රාජ්‍යයට. සොරා කියනවා උඹ උඹේ රාජ්‍යයට යන්නේ ඒ රාජ්‍යයේ රජුරු උඹේ තාත්තා නිසා. හැබැයි මේක මගේ රාජධානිය. මේරියා එකේ ඉන්නේ මම. මේකේ චරිතය මම. එනිසා මෙතනින් එහාට යන්න ඕන නම් උඹට මං එක්ක සටන් කරලා දිනලා මිසක් යන්න වෙන්නේ නැහැ. හොඳයි. මම ඔබ එක්ක සටන් කරනවා. අනේ සටන් කරනවා. සටන අවසානයේ කිසිදු ආයුධයක් භාවිත කරන්නේ නැහැ. ඒ නිසා මේක ශාරීරිකව සිදු කරන සටනක්. චුල්ලදනුතර කුමාරයා අතේ තිබ්බේ කඩුව. කඩුවයි කොපුවයි ගලවලා දනුද්දර කුමාරියගේ අතට දෙනවා. මෙහෙම අල්ලගෙන ඉන්නවා. දනුද්දර කුමාරයා දක්ෂයෙක්. සොරාව පරද්දනවා. පරද්දලා ඌව දන ගස්සලා කුමරියට කියනවා කුමරිය මට කඩුව දෙන්න මුගේ ගෙල සිඳින්. කුමරිය කඩුව දෙන්නේ දනුද්දර කුමාරයාට නෙවෙයි සොරාට. ඒ ලද ශ්‍රණිකයෙන් කඩුව ඇදලා ගත්ත සොරා අනිනවා දනුද්දර කුමරුට. දනුද්දර කුමරු මැරෙනවා. දනුද්දර කුමරිය දැන් අසරණයි. කැලෑවෙන් එළියට යන්න දන්නේ නැහැ. ආපහු ගෙදර යන්නත් බෑ. ඉන්න එකම එක පිරිමියා සොරා විතරයි. දනුද්දර කුමරිය කියනවා මට වෙන පිළිසරණක් නැහැ. මං ඔබට මනාපයි. මාව එක්කගෙන යන්න. සොරත් කල්පනා කරනවා මේ වෙලාව හොඳයි. අරගන්න තියෙන සියලුම දේවල් ටික අරගෙන මේකව රවට්ටන්න ඕන. මොකද ගැහණියක් විශ්වාස කරන්න හොඳ නැහැ. වැලි කෙලියේ පටන් තමන්ගේ මිත්‍රයා වෙච්ච මේ දනුද්දර කුමාරයා මේක විවාහ කරගත්තා. හැබැයි අන්තිමට උනේ මගේ රූපෙට වශී වෙලා මගේ ඇඟට වශී වෙලා මට වශී වෙලා අර තමන් එක්ක එකට හිටපු එකාව මරන්න උදව් කරා. මේ තැනැත්තිය කවදා හරි මට වඩා ලස්සන එකෙක් දැක්කොත් මට කරන්නෙත් මේක. මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි දනුද්දර මේ වෙලාවේ කරපු දේ හරිද? එහෙම නැත්නම් දනුද්දර කුමරිය මේ වෙලාවේ කරපු දේ හරිද? මට කියන්න ওই දෙකෙන් කවුරු හරි? දනුද්දර කුමරිය කරපු දේ හරිද? හරිද කියන්න බෑ. හරි නෑ. දාන්න බෑ chat box එකට. නිපුණි හරිද? කුමරිය කරපු දේ හරිද? නෑ. වැරදි. ඔව් දාන්න හැමෝම chat box එකට දාන්න. කිසිම ප්‍රශ්නයක් නෑ. අදහස් උදහස් දැනගන්න කැමතියි. බලමු. බිමාලි කියනවා නෑ. එතකොට චතු මොකද කියන්නේ? හරිද වැරදිද?
හැමෝම දන්නේ. නැද්ද? නෑ. කැඩි කැඩි දැහැන්නේ. අනිත් අයටත් කැඩි කැඩි දැහැන්නේ නිපුණි. කඩේ කැඩි කැඩි දැහැන්නේ. හිමාචල සමහර සිග්නල් මොකක් හරි ඩ්‍රොප් එකක් වෙන්න ඇති කියලා මම හිතනවා. අනේ මන්ද සර් මට ওই දෙන්නගෙම වැරදි පේනවා. හොඳට ඇහෙනවනේ. හරි. තරුචි. තරුචි කියනවා නෑ කියලා. ඔව්. මෙහෙමයි. එදිරිවීර සරච්චන්ද්‍ර හදපු නාට්‍යයක් තියෙනවා චුල්ලදනුද්දර නාට්‍ය අල්ලලා. මොකද්ද මේ ජාතකයේ පදනම් කරගෙන. මොකක්ද? චුල්ලදනුද්දර නාට්‍ය sorry ජාතකයේ පදනම් කරගෙන ආයෙත් නාට්‍යම කියලා කියවෙනවා. චුල්ලදනුද්දර ජාතකයේ පදනම් කරගෙන හදන නාට්‍ය නම තමයි හරිද? මනමේ. ජාතක කතාපොත පුරා මනමේ නාට්‍ය. අන්න හරි. ජාතක කතාපොත පුරා හරිද? චුල්ල දනුද්දර චුල්ල දනුද්දර දර ජාතකය. හරිද? ජාතක කතාපොත පුරා ස්ත්‍රී චරිතයට ගාන්න පුළුවන් උපරිම ගැහිල්ල ගහලා තියෙනවා. කියන්නේ ස්ත්‍රිය කියලා කියන්නේ මෙන්න මේ වගේ අඥාන තැනැත්තියක්, මෝඩ තැනැත්තියක්, ඇය කියන කරන කිසිදු දෙයක් විශ්වාස කරන්න එපා කියලා තමයි නෙලලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි එදිරිවීර සරච්චන්ද්‍ර හදපු නාට්‍ය එහෙම නෙවෙයි. මම ආය යනවා දනුද්දර අර වැද්දව දන ගහපු තැනට. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා හදපු නාට්‍යයේ මනමේ කුමරිය කියලා යාට කියන්නේ දනුද්දර කුමරිය. අතේ මෙහෙම තියෙනවා කඩුව සහ කඩු කොපුව. කොපුව ඇතුළට කඩුව බල තියෙනවා. කුමරිය තුෂ්ණිම් භූත වෙලා ඉන්නේ. මොකද්ද වෙන්නේ? හිතා ගන්න බෑ. මේ වගේ දෙයක් දැකලා නැහැ. තමන්ගේ මිනිස්සයා මෙහෙම දරුණු විදියට හැසිරෙයි කියලා හිතන්නත් නැතුව ඇති. තමන් ගෙදර ඉද්දි මේ වගේ දෙයකට මුහුණ දීලා නැහැ. ප්‍රශ්න මේ හිතා ගන්න බැරි එපිසෝඩ් එකට මුහුණ දෙච්ච මේ සිටුේෂන් එකට මුහුණ දෙච්ච දීපු දනුත්තර කුමරිය තමයි අර දනුත්තර කුමාරයා කියන්නේ සොඳුර කඩුව දෙන්න කියලා. ඒ කඩුව දෙන්න කියලා කියන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි ගෙල කපලා දාන්න කාගේද? අර සොරාගේ. කුමරිය තුෂ්ණිම් භූත වෙලා ඉද්දී මේක දෙපාරක් විතර කියනකොට අර වැඩි රජ්ජුරුව දැනගන්නවා නැත්නම් සොරා දැනගන්නවා කුමරිය කඩුව දෙන්නේ නැහැ. ඒ ලද නිමේෂයකින් ක්‍රියාත්මක වෙච්ච සොරා ඇදලා ගන්නවා කඩුව අනිනවා මනමේ කුමරුට. මනමේ කුමාරයාට හම්බ වෙන්නේ කඩු කොපුව. එදිරිවීර සරච්චන්ද්‍ර හදපු නාට්‍යය ඇතුලේ මනමේ කුමරිය වැරදිකාරියක් නොවේ. එදිරිවීර සරච්චන්ද්‍ර හදපු මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා වැරදිකාරයෙක් නොවේ. හැඟීම් නම් වෙනස් වෙන්න පුළුවන්.
හැබැයි දනුද්දර කුමරිය තමන්ගේ ස්වාමියා වෙනුවෙන් එවෙල හිටියා. ලස්සන කවියක් තියෙනවා මෙන්න මෙන්න. වැදි රජුට කඩුව පවරා වල ළඟදී මනමේ හැඬුවා. ඒ කඳුළු සියලු සංගවා මහ වැලිය ඔහේ ගැලුවා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ පෙරාදෙණිය වලේ මනමේ නාට්‍ය පෙන්වනකොට හරි ලස්සනට කියන්න පුළුවන් කතාවක් තමයි වැදි රජුට කඩුව පවරා වල ළඟදී මනමේ හැඬුවා. ඒ කඳුළු සියලු සංගවා මහ වැලිය ඔහේ ගැලුවා. ඉතිහාසයේ කොච්චර ඇද්ද ප්‍රේමය වෙනුවෙන් කඩු පාරවල් කාපු මනමේල. ඉතිහාසයේ කොච්චර ඇද්ද නොගැලපෙන දේ ගලප ගන්න ගිහිල්ලා තමන්ගේ තිබ්බ දේවල් අහිමි කරගත්ත මනමේ කුමරියා කොච්චර ඇද්ද? ඉතිහාසයේ කොච්චර ඇද්ද ප්‍රේමයෙන් හිටපු දෙන්නෙකුට ආදරයෙන් ඉන්න දෙන්නෙකුට අතරමැදිව තුන්වෙනි පාර්ශවයක් විදියට සම්බන්ධ වෙච්ච චරිත. ඉතිහාසයේ කොච්චර ඇද්ද මේ චරිත දිහා බලලා හැදෙන්න බැරිව අඬ අඬා වැළපි වැළපි හිටපු චරිත. ඉතිහාසයේ කොච්චර ඇද්ද මේ චරිත දිහා බලලා ආදර්ශ අරගෙන හැදෙනවා කියලා හිතාගෙන විනාශ වෙච්ච චරිත. ඉතිහාසයේ කොච්චර ඇද්ද මනමේලා වෙනුවෙන් මනමේ කුමරිය වෙනුවෙන් මේ වගේ කතා කරන අපි වගේ චරිත. ඒක තමයි චුල්ල දනුද්දර ජාතකයේ හරය. හැබැයි ඒ හරය නෙවෙයි මනමේ නාට්‍ය දෙන හරය. මම හිතනවා මනමේ නාට්‍ය අතිසාර්ථක නාට්‍යයක් වෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. දැන් දනුද්දර කුමරිය සොරා සමග යනවා. හම්බ වෙනවා ගඟක්. ඒ ගඟෙන් එතර වෙන්න ඕන. මේ වෙලාවේදී තමයි හොරාට බුද්ධිය පාළ වෙන්නේ. හොරා කියනවා සොදුර මෙතනින් එගොඩ වෙන්න නම් ඔබගේ ඔය ගෙල බැඳි අත් බැඳි පා බැඳි ඉන බැඳි ඔය සියලුම ආභරණ ටික ගලවලා ඔබගේ සලුවක බැඳලා මට දෙන්න. මොකද ඔබත් සමග ඔය ආභරණත් පැලදගෙන මට මේකෙන් එතර වෙන්න බෑ. මම මේ ටික දීලා එහා පැත්තෙන් තියලා මම ඔබව රැගෙන යන්නේ. අනේ දනුද්දර කුමරිය අර හොරාව විශ්වාස කරලා අර ඔක්කොම ටික ගලවලා අරකේ ගැට ගහලා දෙනවා. ඌ ගඟ මැදට ගිහිල්ලා එහා පැත්තටත් යනවා. දනුද්දර කුමරිය අහනවා මාව ගෙනියන්න දෙන්නේ නැද්ද? ඌ කියනවා උඹ මහ වංචාකාර ගෑණියක්. වැලි කෙලියේ පටන් උඹව දන්න උඹේ හිත මිත්‍රයා වෙච්ච මිනිස්සයා ඔබ විවාහ කරගෙන මේ කැලේ මැදින් යන ගමනේදී අහඹු ලෙස හරි හිතාමතා හරි මොනියම් හෝ ක්‍රමයකට මාව හම්බ වෙලා ඔබ මට වශී වෙලා උඹේ මිනිස්සයාව මරන්න මට උදව් කරා. උඹ තරම් නීච ගෑණියෙක් මම දැකලා නැහැ. මටත් වඩා ලස්සන එකෙක් දැක්කොත් උඹ මට කරන්නෙත් ඔය දේ. හොරා යන්න ගියා. දනුද්දර කුමරිය දැන් ගඟේ මෙහා යුරට වෙලා අඬ අඬ ඉන්නවා. මේක දකිනවා සක්‍ර දෙවියෝ. සක්‍ර දෙවියොත් හරි අමුතු දේවල් දකින්නේ අමුතු අමුතු වෙලාවල් වලට. දැන් සක්‍ර දෙවියෝ නිකන් අර දනුද්දර කුමාරයාව මේ මරන්න යන මොහොතේ මේක දැක්කනම් හොඳයි. දනුද්දරගේ ජීවිතේ බේරෙනවා. නමුත් දනුද්දර මැරුණාට පස්සේ හොරා එගඩුණාට පස්සේ තමයි සක්‍ර දෙවියෝ මේව දකින්නේ. හරි ශෝක් සක්‍ර දෙවියෙක්. මේවා මේ දේව කතානේ ළමයි. මේවා දේව කතා.
මේවා ගන්නෙ හරි අමුතු විදිහට. හරිද? අමුතු විදිහට කියලා කියන්නේ සාමාන්‍යයෙන් දෙවියන්ගේ එපිසෝඩ් එකක් මේකට ජොයින් කරන එක කරනවාමයි. ඒක හැටි. ඒක ඒක මහ ලොකු දෙයක් නෙවෙයි. හරිද? එතකොට මේ සක්‍ර දෙවියෝ ළඟ ඉන්නවා හිතවතුන් දෙන්නෙක්. එක්කෙනෙක් සක්‍ර දෙවියන්ගේ නිල රතේ පදවන්න. නම මොකක්ද? මාතලි. අනිත් එක්කෙනා තමයි අර බූට් කාපු සින්දු ගහන කෙනා. කවුද? පංචසික. මේ පංචසිකගේ ස්වરૂපය කියනවා ළමයි හරිද? ගුත්තිල කාව්වේ. එයා ඇවිල්ලා පොඩ්ඩ නිකන් අර අමුතු විදියට ඩෑල්ලයක්. කොණ්ඩ මෝස්තරයක් දාපු. පොඩ්ඩ නිකන් අමුතු ගතිය සින්දු කියනවා. ඉතින් අමුතු චරිතයක් පංචසික කියලා කියන්නේ. මම ඒක අපි මේ වෙක කතා කරද්දී අපි ඒක ගැන කතා කරමු. ගුත්තිල කාව්‍ය ගැන කතා කරද්දී. මම මේ පංචසික ගැන කිව්වේ. සක්‍ර දෙවියෝ මාතලිට කතා කරලා කියනවා මාතලි. ඔයා ඒ වගේම පංචසික ඔයා ඔය දෙනකොට උදව්වක් කරන්න. දැන් සක්‍ර දෙවියෝ කියලා කියන්නේ එක පැත්තකින් ගත්තොත් එහෙම දිව්‍ය ලෝක ඔක්කොගේම ප්‍රධානියා. දැන් සක්‍ර දෙවියෝ කියන දෙයක් ඉටු කරන්න බැරි වුණොත් එහෙම ඒක නිකන් දේව උදහසට අහු වෙන එකක්. දැන් මේ දෙන්නට කතා කරලා මෙහෙට එන්න කියලා පෙන්නනවා දැන් අර ගඟයිනේ ඉන්න දනුද්දර කුමරිය. පෙන්නලා කියනවා මට ඕනේ ඕම් ඔය ස්ත්‍රියව තව ටිකක් වෙහෙසටපත් කරන්න. කොහොමද කියලා අහනවා. මාතලීට කියනවා මාතලී ඔයා මත්ස්‍ය ස්වරූපයක්. ඒ කියන්නේ මාළුවෙක්ගේ රූපයක්. මත්ස්‍ය ස්වරූපයක් මවා ගන්න. මත්ස්‍ය ස්වරූපය. පංචසික ඔයා කැනහිල්. කැනහිල් කියලා කියන්නේ නරියා නැත්තම් හිවලා. හිවලෙක්ගේ ස්වරූපයක් මවා ගන්න. නැත්තම් හිවල් ස්වරූපය නැත්තම් කැනහිල් ස්වරූපය කියලා දානවා. කැනහිල් ස්වරූපය. මේ දෙක මවා ගන්න. මාතලී ඔයා මත්ස්‍යයක ස්වරූපේ මවාගෙන ඔය ස්ත්‍රියේ ඉන්න ගඟට බහින්න. බහැලා ඔයා පීනගෙන එන්න. පංචසික ඔයා කැනහිල් ස්වරූපය මවාගෙන ගම් ඉවුර දිගේ දුවගෙන එන්න කටින් මස් කෑල්ලකුත් එල්ලගෙන. මම කියන්නේ කවුද? සක්දෙවි. සක්දෙවි වන මම උකුස්සෙක්ගේ ස්වරූපයක්. උකුසු වේශයක් මවාගෙන උඩින් එනවා. ඔයා වතුරෙන් යනවා. ඔයා මේ මොකද්ද? බිමින් යනවා. මම උඩින් එනවා. මාතලි ඔයා ටික දුරක් පීනගෙන යනකොට ඔයාට පේන්න ඕනේ පංචසික නරියෙක්ගේ ස්වරූපයක් මවාගෙන එන්නේ. අර කටින් අරගෙන එන මස් කෑල්ල අරගෙන දුවගෙන එන නරියව ඔයාට පේන්න ඕනේ. ඔයා ටක් ගාලා ගඟෙන් උඩට පයින්න ඕනේ වැල්ලට. එතකොට පංචසික ඔයා අර කටින් අල්ලගෙන ආපු මස් කෑල්ල අතහැරලා දාලා ගම් වතුරෙන් උඩට පැන්න අර මාළුවව අල්ල ගන්න දුවන්න ඕනේ. මම එතකොටම බිමට පාත් වෙලා මස් කෑල්ල අරගෙන උඩට එනවා. එතකොට මාතලි ඔයා පංචසික කියන නරියා ලං වෙද්දිම ආපහු වතුරට පයින්න ඕනේ. එතකොට පංචසික ඔයාට කටින් අල්ලගෙන ආව මස් කෑල්ලක් නැහැ. ඒක අතහැරලා අල්ලගන්න ගිය මාළුවක් නැහැ. එතකොට අනිවාර්යෙන්ම අර ගෑණි ඔකට hina වෙනවා. අන්න එතකොට මට ওই ගෑණිට හොඳ වෙයින් දෙකක් කියා ගන්න ඕනේ කියලා එහෙම්ම වෙනවා
මනුලොවට. මනුලොවට ඇවිල්ලා අර විදිහටම ප්ලෑන් කරපු විදිහටම කතාව කරගෙන යනවා. ඇත්තටම අර නරියා මස් කෑල්ලකුත් අරගෙන ගම් ඉවුළු දිගේ දුවගෙන එනවා. උකුස්ස උඩින් පියාඹගෙන එනවා. ඒ කියන්නේ සක්දෙවිය. මාළුව වතුරෙන් පීනගෙන ඇවිල්ලා එකපාරට උඩට පයින්. අර ඌ මස් කෑල්ල අතෑරලා මාළුව අල්ලගන්න යනවා. ලං වෙනකොටම මාළුව පයින්නවා වතුරට. ආපහු හැරිලා මස් කෑල්ල ළඟට එන්න හදනකොටම උකුස්ස ඇවිල්ලා මස් කෑල්ල අරගෙන යනවා. මේක දැකලා අර ගෑණි හක 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 ගාලා hina වෙනවා. දැන් සක්‍ර දෙවියෝ මේක දැක්කා. දැන් අර උකුසු වේසි අතුරුදහන් කරලා තමන්ගේ ස්වરૂපය මවාගෙන එනවා අර ස්ත්‍රිය ළඟට. ඇවිල්ලා ඇයි තමස hina වෙන්නේ? නෑ මම මේ hina වුණේ වෙන මොකුත් නෙවෙයි. අර නරියට වෙච්ච දේ දැකලා. මොකක්ද උනේ? නෑ ඒ නරියා මස් කෑල්ලක් අරගෙන ආවා. කණ්ඩ වෙන්න ඇති. ඒ අරගෙන එනකොට ගගෙන් මාළුවෙක් උඩට පැන්නා. ඒක දැකලා මේ නරිය අර මාළුව අල්ලගන්න මාළුව ළඟට ගියා. අන්තිමේදී මස් කෑල්ලක් නැහැ. අර මාළුව ආපහු ගඟට පැන්නා. ඒ පැන නිසා මාළුවක් නැහැ. මස් කෑල්ල අරගෙන ගියා උකුස්සේ. මට ඒක දැකලා hina ගියා. එවිට සක්‍රදෙවියෝ කියන දැන් සක්‍රදෙවියෝ වෙසෙන් ඉන්නේ. දැන් ඒක hina වෙන්න එකක්ද? ඔබ හරි ඒකට hina වෙන්නේ. දැන් තමුසෙට වෙලා තියෙන දේ දන්නවද? දැන් ඔයා ඇත්තටම විවාහ වුණේ කා එක්කද? අහවලා එක්ක. දැන් කෝයේ මිනිස්සයා මැරුණා. ඇයි මැරුණේ? එහෙම මැරුණා. මැරුණේ නෑනේ මැරුවානේ. ඇයි මැරුවේ? අර කැලේ හිටපු වැද්දට වශී වෙලා. අර හොරාට වශී වෙලා. ඔයා හිතුවේ මොකද්ද? ස්වාමියා මරලා හරි කමන්නේ හොරත් එක්ක යන්න. දැන් අන්තිමේදී හොරා ඔයාට මොකද කරේ? ඔයාව රවට්ටලා ඔයාගේ ආභරණ ටිකත් අරගෙන හොරා යන්න ගියා. ඌ පැනලා ගියානේ. අන්තිමේදී තමන් බැන්ද මිනිස්සයක් නෑ. අන්තිමේදී අර හොරත් නෑ. ඉතින් නන්නත්තර වෙලා ඉන්නේ නරියද ඔයාද? ඔයානේ. දනුද්දර කුමරිය කියනවා. මම එහෙම වැරද්දක් කරා තමයි. මං ඇත්තටම කරපු වැරද්ද වැරදි තමයි. හැබැයි මින් මනතට ප්‍රතිවෘත්තතා ධර්මය රකින්නවා මිසක ආයේ ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ මං අතින්. ඒ නිසා ආයේ ඒ වගේ දෙයක් මං අතින් වෙන්නේ නැහැ. මට මං ගැන බලා ගන්න පුළුවන්. දනුද්දර කුමරිය සක්දෙවිතුන්ට කියනවා. සක්දෙවියොත් මොකද කරන්නේ? මෙන්න මෙතනදී අවවාද උපදෙස් ලබා දීලා ආපහු මනුලොවට යනවා. ජාතක කතාව අවසානයේ කියනවා බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම දහම් පාඩ. ඒ දහම් පාඩ හරි ලස්සනයි. මෙන්න බලන්න. චතුසත්‍ය දේශනාව කෙලවර උකටලී භික්ෂුන් වහන්සේ සෝවාන් වූසේක. අර වර්තමාන කතාවේ අර ස්ත්‍රිය කෙරෙහි බැඳිලා හිටපු ස්වාමීන් වහන්සේ ඉන්නවනේ හාමුදුරුවෝ සෝවාන් වෙනවා. ඒ සමෙහි දනුද්දර කුමාරයෝ නම් මේ භික්ෂුව. අන්න ඒ භවයේ දනුද්දර කුමාරයා වෙලා හිටියේ මෙන්න මේ ස්වාමින් වහන්සේ. පේනව නේද? ඒ සමෙහි ස්ත්‍රිය නම් මේ ස්ත්‍රියමයි. ඒ කාලේ දනුද්දර කුමාරයන්ගේ ගෑණි වෙලා හිටියේ නැත්නම් දනුද්දර කුමාරයාගේ දනුද්දර කුමරි වෙලා හිටියේ මේ හාමුදුරුවෝ දැන් මේ කෙල පෙරාගෙන ඉන්න මෙන්න මේ ස්ත්‍රිය. වශී වෙලා ඉන්න මෙන්න මේ ස්ත්‍රිය. ඒ සමෙහි ශක්‍ර උපන්නේ බුදුන් ඌ මම්මය. අන්න මං කිව්වා ජාතක කතාව අවසන් කරද්දී බුදුන් ඌ මම්මය තමන් වහන්සේ වදාළසේක. චුල්ල දනුද්දර ජාතකය. ඔන්න අවසානයේ චුල්ල දනුද්දර ජාතකය අවසන් වෙනවා. රයිට්. මට කියන්න මේ ටික පැහැදිලිද? තේරුණාද? කියන්න බෑ. පැහැදිලිද? තේරුණාද? chat එකට දාන්න බෑ.
පැහැදිලි තේරෙනවා. හිමාංශ චතු කියලා දෙන විදිහට තේරෙනවා. එහෙනම් එච්චරයි. අනිත් අයටත් එහෙමද? ගැටලුවක් නැද්ද? ප්‍රශ්නයක් නැද්ද? චතුසේ තේරුණා. හරි. මේ ටියුට් ආපු නැති කට්ටියට හෙට දිනය අනිද්දා දිනය කොහොමත් එන සිකුරාදා වෙන්න කලින් බ්‍රහස්පතින්දා වෙන්න කලින් ටියුට් ටික එනවා. නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රිවිෂන් පන්තිය කොහොමත් බ්‍රහස්පතින්දා රාය 9ට පටන් ගන්නවා. සා පේපර් ක්ලාස් එක මේ සිකුරාදා තියෙනවා. මොකද මේ එන සිකුරාදා තියෙනවා. මේ සිකුරාදා තිබ්බේ නැත්te අර පොදුවේ 26 සහ 27 කියන ඔක්කොටම අපි කරපු ප්‍රෝග්‍රෑම් එක නිසා. හරිද? හරි. එතකොට කරපු ටිකේ ගැටලුවක් නෑ නේද? හැමෝටම පැහැදිලිව තේරුණානේ? රයිට්. එහෙනම් අද දවසේ මම පන්තිය ටිකක් වේලාසන අවසන් කරන එකට හේතුව තමයි මේ ටියුට් නැති ප්‍රශ්නේ තියෙන නිසා ටියුට් ප්‍රශ්නේ විසඳුණාට පස්සේ අපි මේ පාඩම ලියන්න ගමු. හරි. පැහැදිලිද හැමෝටම? තේරුණාද? පැහැදිලි නේද? තේරුණානේ? මොකද මම මේ දැන් ජාතක කතාව කරන්න කලින් ලියන්න කලින් මම මේක පැහැදිලි කිරීමක් කරේ වෙන හේතුවක් නිසා නෙවෙයි. මේක පැහැදිලි කරන්නේ නැතිව මේක ලියන්න ගියා නම් සම්පූර්ණයෙන්ම කුරුවල් වෙනවා. ඒ කියන්නේ ඔයාලට මේක වැටහෙන්නේ නැතුව යනවා. තේරෙන්නේ නැතුව යනවා. ඒ වුණොත් ඒක ලොකු අවුලක්. ඒ අවුල විසඳන්න මේක පැහැදිලි කරලා ඉතිහාසය ගැන කතා කරලා ජාතක කතාවද කියන්නේ මොකද්ද? පාරිජාත කට්ට කතාව කියන්නේ මොකක්ද ආදී සියලුම දේවල් ටික පැහැදිලි කරලා තමයි පන්තියේ පාඩම කරන්න ගන්න. අද කොටස ලබන සතියේ කොටසත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසා ලබන සතියේ අනිවාර්යයෙන්ම පන්තියට සම්බන්ධ වෙන්න මේ රෙකෝඩින් ලබා දීම සම්බන්ධ පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මේ Zoom එකයි YT එකයි එකට ජොයින් කරන්න බැරි ප්‍රශ්නයක් උදා වෙලා තියෙනවා මේ මගේ මේ එකේ. ඒක යාවත්කාලින කර ගන්නකම් ඔක තියෙනවා. ඒ නිසා අර සිකුරාදා කරපු එකේ කොටසක් නැහැ. කොටසයි තියෙන්නේ. නිසා මම ඒකේ රෙකෝඩින් එක දෙන්නේ නැහැ. බ්‍රහස්පතින් දෙකත් ඒ විදිහටම තමයි වෙලා තියෙන්නේ. හැබැයි අද එකේ මම වෙන විදිහක් කරා. අපි බලමු මොකද වෙන්නේ කියලා. රයිට්. එහෙනම් හැමෝටම මම කිව්ව දේ පැහැදිලිව තේරුණාද? ගැටලුවක් නැද්ද? ගැටලුවක් නැද්ද? හිමාෂා, චතුසි, තරුෂි, නිපුනි, බිමාලි නෑනේ. රයිට්. හරි. මේ දැන් ජනවාරි මාසේ නිබන්ධන ටික නේ එව්වේ. දැන් පෙබරවාරි මාසේ නිබන්ධන එවනකොට ඒකත් එක්ක පේපර්ස් ටික එවනවා මං ඈ. පේපර්ස් ටික එවනවා නිසා පේපර් print කරගන්න ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ ටික මම print කරලා එවන නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. රයිට්. එහෙනම් ওই දේවලුත් එක්ක අපි නැවත බ්‍රහස්පතින්දා අපේ රිවිෂන් ටියුට් එකෙන් හම්බ වෙමු. එහෙනම් එතකම් පරිස්සමින් ඉන්න වැඩ ටික කරගන්න. බ්‍රහස්පතින්දාට වැඩ වගේක් දෙනවා. අනිවාර්යයෙන්ම ලියලා මට දෙන්න මම ඒ ටික බලලා දෙනවා. හරි. එහෙනම් අද දවසේ පන්තිය මෙතනින් අවසන් කරන සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.